Yes, good evening all. Uh, සුබ සන්ධ්‍යාවක් හැමෝටම. Sir, hope am I audible to you? Yes, Sushani, we can hear your voice. Yes, thank you, sir. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අද අපි එකතු වෙලා ඉන්නේ බොහොම වැදගත් කතා බහකට. අපේ තරුණ ව්‍යවසායකයන්ට බොහොම වැදගත් කතා බහකට තමයි අපි අද එකතු වෙලා ඉන්නේ. අපි හැමෝම දන්නවා රටක small and medium business. එහෙම නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රටක ආර්ථිකයක වැඩි ප්‍රතිශතයකින් වැඩි ප්‍රමාණයකින් දායක වෙනවා. ඒ වගේම තමයි මේ small and medium business ගොඩක් ව්‍යවසායකින් entrepreneursලා තමයි පටන් ගන්න. ඒ වගේම දැන් ගොඩක් දෙනෙක් entrepreneurship එහෙම නැත්නම් මේ ව්‍යවසායකත්වයේ කියන සංකල්පයට නැඹුරු වෙමින් පවතිනවා. ඒ අතරින් අපේ තරුණ entrepreneursලාට එහෙම නැත්නම් අපේ young entrepreneursලාට young generation එකට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොමද මේ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නෙ? ඒ වගේම මේ ව්‍යාපාරය කරගෙන යද්දී ඇති වෙන ප්‍රශ්න අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියන එක. ඉතින් අද අපි මේ වෙබිනාර් එක තුළින් බලාපොරොත්තු වෙන්නේ අපේ මේ තරුණ පරම්පරාවට young generation එකට තියෙන මේ ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීලා තරුණ ව්‍යවසායකයෙක් වෙන්න අත්වලක් ලබා දීමයි. ඉතින් මේ සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ව්‍යවසායකත්වයෙන් සාර්ථකත්වයට ළඟා වුණු තරුණ ව්‍යවසායකයෙක්. අපි කිව්වොත් ටීන් ප්‍රණ කෙනෙක්. ඒ ජැක්ෆෘට් සිලොන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක දුලාංජන විතානගේ මහතා. දුලාංජන විතානගේ මහතා අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. Right, බොහොම ස්තුතියි ආරාධනය සම්බන්ධයෙන් මාව ඇහෙනව නේද? ඔව් ඇහෙනවා. හරි. බොහොම ස්තුතියි. අපි මුලින්ම අහුවති දුලාංජන විතානගේ කියන්නේ කවුද කියලා. ඔබව මම දන්න තරමින් ඔබව අඳුරන්නේ ගොඩක් කොස්මල්ලි කියලා කිව්වම. ඇයි ඔබට එහෙම කියන්නේ? මං හිතන්නේ අපි කොස් ආශ්‍රිතව තමයි නිෂ්පාදනය කරන්නේ. මට පොඩි එක්ස්කියුස් කරන්න මාව පේනවද කට්ටියට නෑ නේද? ඔව් දැන් පේනවා. මට පේන්නේ නෑ මේ මං කොහොමද යන්නේ කියලා. ඒක නිසා නෑ රයිට්. මම ඉන්නේ මේ ඇත්තටම මට සෝරි මම කලින් දැනුම් දුන්නා මම පොඩ්ඩක් වෙන වැඩකට එළියට ඇවිල්ලා ඉන්නේ. ඒක නිසා පොඩ්ඩක් මම ඉන්නේ පාරේ ඇත්තටම. ඒක නිසා පොඩි සද්දබද්ද ආවොත් මේ කතා බහ ඇතුලේ හැමෝගෙම සමාවිල් වෙනවා. මොකද මම මේ ඩිස්කෂන් එක නිසා තමයි ගමන පොඩ නවත්තලා මේක කරන්න හිතුවේ. ඒක නිසා මේ අවට වටපිටාව මං ඉන්නේ ඇත්තටම මේ එළියේ. ඒක නිසා මං හිතන්නේ මේ ඩිස්කෂන් එක පටන් ගන්න කලින් කිව්වොත් හොඳයි. මම ජැක්ෆෘට් සිලොන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ කළමනාකරන අධ්‍යක්ෂකවරයා. විශේෂයෙන්ම අපිට කොස් සම්බන්ධයෙන් ඔය කොස් මල්ලි හරි නැත්නම් වෙන නමක් කියන්නේ ඇත්තටම අපි කොස් සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ කරලා ඒවා කමර්ෂියලයිස් කරන්න අලුත් නිෂ්පාදන කරලා ඒවා කමර්ෂියලයිස් කරන්න වැඩ කටයුතු කරන නිසා. ඉතින් ඒක නිසා තමයි ගොඩක්ම ජැක්ෆෘට් සිලොන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ මුලින්ම අපි ස්ටාර්ට් එකේදී කරේ කොස් ආශ්‍රිත නිෂ්පාදනය සහ දැනටත් අපි ප්‍රධාන වශයෙන් කරන්නේ ඒක. ඉතින් ඒක නිසා තමයි ඔය කොස් කියන දේ අපිට බැඳිලා තියෙන්නේ. ඔව් ඔබගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ එතනින් එහාට මම දන්න විදිහට entrepreneurship සම්බන්ධයෙන් වෙනමම මාස්ටර් එකක් තව ඩිප්ලෝමා රාශියක් ඔබ කරලා තියෙනවා. ඒ පිළිබඳව දැනුවත් කරති? මගේ අධ්‍යාපන කටයුතු ගත්තොත් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරන අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ මගේ මූලික උපාධිය අලෙවි කළමනාකරන විශේෂවේදී උපාධියක් සහ ඊට අමතරව මම ව්‍යවසායකත්වය පිළිබඳව සහ ව්‍යවසායකත්වය පිළිබඳ උපාධි මට්ටම සහ පශ්චාත් උපාධිය ව්‍යවසායකත්වයෙන් හදාරනවා.
ඊට පස්සේ ඊට වැඩිදුර අධ්‍යාපනයත් මම කරන්නේ ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන් සහ මානව සම්පත් කළමනාකරණය වරලත් අධිකාරිකරණය ඊට අමතරව කවුන්සලින් ඇන්ඩ් සයිකොලොජි ඇන්ඩ් කවුන්සලින් වගේ සබ්ජෙක්ට්ස් මම හදාarලා තියෙනවා සහ විශේෂයෙන්ම ෆුඩ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි මම හදාarලා තියෙනවා. ඒ වගේ ශාස්ත්‍රයන් සාමාන්‍ය 6ක් විතර මේ ව්‍යවසායකත්ව ශාස්ත්‍රය ඇතුලේ ප්‍රැක්ටිස් කරන්න ඕන නිසා හදාarලා තියෙනවා. හොඳයි. ඔබතුමාගේ මේ කතා බහත් එක්ක මට දැනුණ දෙයක් තමයි අධ්‍යාපනයේ සුපෝෂණය වුණ ව්‍යවසායකයෙක්. මට දෙන ප්‍රශ්නේ ජයවර්ධනපුර කැම්පස් එකෙන් ඩිග්‍රී එකක් අරගෙන හැමෝම හොයනවා වගේ ගවර්න්මන්ට් ජොබ් එකකට එහෙම නැත්නම් ප්‍රයිවට් ජොබ් එකකට ලේසියෙන් යන්න පුළුවන්කම තියෙද්දි තරුණයෙක් විදිහට ඇයි ඔබතුමා හිතුවේ තමන්ගේම බිස්නස් එකක් පටන් ගන්න ඕන කියලා? ඩිග්‍රී එකක් අරගෙන ලේසියෙන් වෙන තැනක ජොබ් එකක් කරන්න තිබුණට මේ වගේ රිස්ක් එකක් අරගෙන තරුණයෙක් විදිහට ඔන්ට්‍රප්‍රිනර් කෙනෙක් වෙන්න ඕන කියන මේ අදහස ආවේ කොහොමද? ඒක ඇත්තටම පොඩ්ඩක් දිගයි. මොකද ඒ අදහස එන්නේ මම මුලින්ම කරේ ඇත්තටම මේ මම ඇඩ්වාන්ස් ලෙවල් කරලා මට ලොකු මේ O level කරලා ලොකු අයිඩියා එකක් තිබුණේ ඇඩ්වාන්ස් ලෙවල් කරන්නේ මොනවද කියලා. නිසා මම මුලින්ම මැත්ස් කරා. ඊට පස්සේ ලොකු කාලයක් මම බයොලොජි කරන්න ගත්තා. ඊට අමතරව මම ඒක බයොලොජි කරද්දි මට හිතුණු දෙයක් තමයි මම කරාපිටි හොස්පිටල් එකේ එක දවසක් මගේ සීයා ළඟ ඉන්නවා. එක දවසක් කියන්නේ සීයාට කැන්සර් එකක් හැදිලා මම තමයි ළඟ හිටියේ. ඉතින් සති 3ක් 4ක් වගේ මට ඉන්න හම්බුණා. ඉතින් ඒකෙදි මම දැක දෙයක් තමයි රුහුණු මේ වෛද්‍ය පීඨයේ අයියලා අක්කලා සහ ડોක්ටර්ස්ලත් එක්ක මට ගොඩාක් සම්බන්ධතා පවත්වන්න හැකියාව ලැබුණා ඒකත් එක්ක. ඉතින් ඒකෙදි මම දැක ඕන් කරන කැපකිරීම ඉතාමත් විශාල කැපකිරීමක් ඕන් කරන්නේ. මං හිතන්නේ ඒක සාමාන්‍ය කෙනෙකුට දරා ගන්න බැරි කැපකිරීමක්. ඉතින් මට හිතුණා ඇත්තට මේ සබ්ජෙක්ට් එකේදී මට ලොකු දෙයක් මෙච්චර දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම ඇඩ්වාන්ස් ලෙවල් අවුරුදු 2කමාරක් 3ක් මහන්සි වෙලා ඊට අමතරව තවත් අවුරුදු 5ක් විතර තවත් අධ්‍යාපනය හදාarලා ඊට පස්සෙත් ඇත්තටම දුෂ්කර වගේ දේවල් කරලා ඇවිල්ලා ජීවත් වෙන්න ලොකු කාලයක් නෑ නේද කියලා මට ඒ වෙලාවේ හිතෙලා මම මේ සබ්ජෙක්ට් එක ගෙදර ආපු ගමන් පළවෙනි පාර කරේ බයොලොජි සබ්ජෙක්ට් එක මගේ ජීවිතෙන් අයින් කරපු එක. ඊට පස්සේ මම වෙන කරන්න දෙයක් නැති නිසා මම ආර්ට්ස් කරා මියුසික් එක්ක. ඉතින් මම ඇත්තට ලෝය කෙනෙක් වෙන්න හිතාගෙන තමයි මේ වැඩේ කරේ. හැබැයි ප්‍රශ්නයක් වුණා මේ මට යම්කිසි ගැටලුවක් ආවා මේක ඒ කියන්නේ ආර්ට්ස් එක්ක විශේෂයෙන්ම මේ ඒ කියන්නේ මියුසික් එක කරාම ලෝ ෆැකල්ටි යන්න බෑ කියන එක. ඉතින් ඒකත් එක්ක මම ඒකත් ඊට පස්සේ මාසෙකින් එකමාරකින් අයින් කරා. ඊට පස්සේ අන්තිමටම තිබුණේ මට කොමර්ස් කියන සබ්ජෙක්ට් එක තමයි තෝරගන්න. මොකද අපේ අවුරුද්ද තමයි ටෙක්නොලොජි සබ්ජෙක්ට් එක හඳුන්වලා දුන්නේ. ඒක නිසා එච්චර දෙයක් මම දන්නේ නැති නිසා මම ඇත්තටම කොමර්ස් කියන සබ්ජෙක්ට් එකට මාරු වුණා. ඉතින් මේ මාරු වෙද්දි මම හිතපු දෙයක් තමයි මේක කොමර්ස් කරනවා නම් මම මේ බයොලොජි කරා මැත්ස් කරා සයන්ස් කරා ඊට පස්සේ ආර්ට්ස් කරා මේ හැමෝටම ජොබ් දෙන්න පුළුවන් විදිහේ වැඩක් කරන්න ඕනේ. මේකට යනවා නම් කියන දේ තමයි එතෙන්දි මට ආවේ. ඉතින් ඒක ඇත්තටම මැනේජ්මන්ට් කරන්න ඕනේ කියලා හිතිලා ඒ මැනේජ්මන්ට් තුලින් ඇත්තටම ජොබ් ක්‍රියේට් කරන්න පුළුවන් කියලා එතෙන්දි මට දැනුණා. ඉතින් ඒක නිසා ඒක පොඩි අයිඩියා එකක් මගේ ඔළුවේ තිබුණා. ඒකත් එක්ක තමයි මම මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මගේ කියන්නේ මට ප්‍රශ්නය එකේම යන්න හම්බ වෙනවා අයිලන්ඩ් රෑන්ක් එකකුත් එක්ක බොහොම කෙටි කාලයක් මට කරන්න හම්බුනේ ඇඩ්වාන්ස් ලෙවල්. නමුත් ඒ අර ආපු අනිත් සබ්ජෙක්ට් වලින් ආපු එක්ස්පෝෂර් එකත් එක්කම මට වාසනාව හම්බ වෙනවා යන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. ගිහිල්ලා මම කරපු දෙයක් තමයි මේ ඔය ගොඩක්ම ගමේ අපේ තිබුණු පාරවල් අති දුෂ්කර පාරවල්. මොකද අපේ ගම කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන දුප්පත්ම ගම් වලින් එකක්. එතකොට ඒකෙදි පාරවල් ලයිට්ස් ඒ කිසිම දෙයක් ගමට මේ සංවර්ධන කටයුත්තක් වෙලා නැහැ. දැනටත් 100 දැනටත් මං හිතන්නේ ලොකු ප්‍රමාණයක් එහෙම තියෙනවා සංවර්ධනය වෙලා නැති. ඉතින් ඒක නිසා බොහොම ගුරු පාරවල් තමයි තිබුණේ. මේ පාරවල් වලට කොස් එහෙම වැටුනහම මේ පාරවල් වල කියන්නේ පාරකින් එකයි කොස් ගෙඩියක්. ඒක නිසා එතනින් යන්න එන්න සෑහෙන අමාරු මට්ටමක් තමයි අපිට තිබුණේ. ඉතින් මේකත් එක්ක මට සෑහෙන මම වෛර කරපු ගහක් තමයි කොස් ගහ කියන්නේ. මොකද මට පන්ති යන්න ඉස්කෝලේ යන්න සෑහෙන කට්ටක් කන්න උනා මේ කොස් පාරේ වැටුනහම. මොකද මෙතනින් එහා මෙහා යන්න සෑහෙන ලොකු කට්ටක් කන්න ඕන නිසා. ඉතින් ඒකත් එක්ක මම කරපු දෙයක් තමයි අර කොස් කියන දේ ඉස්සර නම් පැලයක් දැක්කත් සෑහෙන
පොස්සෝට මම ගහගෙන වුණත් යනවා. ඉතින් ඒක නිසා මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඇඩ්වාන්ස් ලෙවල් කරලා ඉන්න කාලේ ගිහලා කතා කරා මේ කොස්සෝට මුකුත් කරන්න දෙයක් නැද්ද කියලා. ඉතින් එයාලා කිව්ව දෙයක් තමයි ඒ දවස්වල එච්චර ලොකු දෙයක් කරලා තිබුණේ නැහැ. හැබැයි ඔයාලට පුළුවන් නම් මේකට දෙයක් පටන් ගන්න අපි උපරිම සපෝට් එක දෙනවා කියලා. ඉතින් ඒක මට මාර මොටිවේෂන් එකක් වුණා. ඉතින් ඒකත් එක්ක මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මට හිතුණා අපේ ලෙක්චර්ස් අතේ කතා කරද්දී මට කිව්වා ඔයාලට පුළුවන් නම් මේකට ඩේටා කලෙක්ට් කරලා ඒක තුලින් ඇනලයිස් කරලා ඒක තුලින් පුළුවන් නම් ව්‍යාපාරයක් පටන් ගන්න කියලා. ඒක නිසා මම පොඩි සර්වේ එකක් කරා ඇත්තටම ඇයි මිනිස්සු පොස් කන්නේ නැත්තේ කියලා හොයන්න සහ පොස් මොන විදිහට આવොත් මිනිස්සු කන්න කැමති කියලා හොයන්න. ඒකේ සර්වේ එක මම අපේ ළමයි 20ක් එකතු වෙලා පොඩි ප්‍රශ්නාවලියක් හදාගෙන ගාල්ල මහරගම නුගේගොඩ ගාල්ල මාතර කියන දිස්ත්‍රික්ක 4 තමයි මේ වැඩේ කරේ. ඊට පස්සේ මම අපේ ෆුඩ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා මම රික්වෙස්ට් කරා මට ෆුඩ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ඉගෙන ගන්න chance එක දෙන්න කියලා. දැන් වර්තමානයේ නම් කොළඹ විශ්වවිද්‍යාලයේ මම ෆුඩ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ඉගෙනගෙන තියෙනවා. නමුත් බේසික් එක මගේ විශ්වවිද්‍යාලේ මට හම්බුණා. මට විශ්වවිද්‍යාලය තුලින් කොහොම හරි යම්කිසි කාලයක් ගියා පොඩි මාස දෙක තුනක්. හැබැයි ඒ අවස්ථාව ලබා දුන්න මට ගිහිල්ලා ඩිග්‍රියක් දෙන්න බෑ. හැබැයි අවශ්‍ය දැනුම ගන්න අවශ්‍ය තෝතැන්නක් එතන කරගන්න කියලා. ඉතින් ඒකත් එක්ක මම අලුතෙන් කොස් ආශ්‍රිතව අලුත් දේවල් හදන්න ගත්තා. මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ඉගෙන ගන්න දේවල් ඒකට යොදාගෙන මම මුලින්ම ඔය කොස් ට්‍රොෆි වගේ දේවල් ඊට පස්සේ පෝෂ වගේ දේවල් අපි මුලින්ම හදාගත්තා. ඉතින් ඒකත් එක්ක මහපොළ මට හම්බුණා. මම අවුරුදු 4ම හොස්ටල් හිටපු ළමෙක්. ඒක නිසා ලොකු ක්‍රවුඩ් එකක් හම්බුණා. ඒ ක්‍රවුඩ් එකට මට දීලා සෙන්සරි ටෙස්ට් වගේ දේවල් කරන්න chance එක හම්බුණා. ලෙක්චර්ස් ලයින් ගොඩක් දැනුම ගත්තා. ඉතින් එහෙම තමයි මේ ව්‍යාපාර ශාස්ත්‍රයට ආවේ. ඒ ප්‍රොඩක්ට් ඊට පස්සේ කමර්ෂියලයිස් කරන්න තමයි ගෙදර ඇවිල්ලා පොඩි වර්ගඩි 10යි 7. ඒ කියන්නේ වර්ගඩි 70ක අඩි 10යි 7 වර්ගඩි 70ක වගේ පොඩි වපසරියක් තියෙන තැනක් හදාගන්නේ. ඉතින් ඒ තැන ඉඳලා ස්ටාර්ට් කරපු ගමන තමයි මේ යන්නේ. මොකද ඒකෙදි අර ආපු පසුබිම තමයි අර එහෙම ගොඩ නැගුණේ. ඉතින් මම ඉගෙන ගත්ත හැමදේම මම ඉගෙන ගත්තේ මේ බිස්නස් එක through මට බිස්නස් එක ඩෙවලොප් කරන්න ඕන නිසා සහ මගේ assignment presentation ඔය academics වැඩ හැමදේම මම උත්සාහ කරා මගේ මේ තියෙන ව්‍යාපාරයට يعني පොඩි ව්‍යාපාරයට මම යොදලා ඒකෙන් කොහොමද මේ දේවල් ඇත්තද කියලා බලන්න. ඉතින් ඒකත් එක්ක ඒවා ඇත්තටම අතිසාර්ථක වුණා. ඒ වගේ theories practicals ඇහෙන්න මේ බිස්නස් එකට යොදාගත්තයි මම හිතන්නේ ලොකු අපිට ගමනක් සහ පැහැදිලි ගමනක් පැහැදිලි ඩේටා කලෙක්ෂන් එකක් එක්ක පැහැදිලිව ඇනලයිස් කරන්න හැකියාව ලැබුණා. ඒක නිසා ගත්ත තීරණ ගොඩක් වෙලාවට වරදීමේ සම්භාවිතාව අඩුයි. ඒක නිසා තමයි ගොඩක් අර බිස්නස් එකක් ග්‍රෝ කරන්න ලේසි වෙන්නේ. එහෙම තමයි බිස්නස් එක ස්ටාර්ට් එකේ මේ අධ්‍යාපනයත් එක්ක ආපු ගමන් මග ආවේ. හොඳයි. මේ බිස්නස් එක ඉස්සරහට කරගෙන යද්දී අනිවාර්යයෙන්ම ඔබතුමාටත් ගොඩක් ප්‍රශ්න අභියෝග වලට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැති. පෞද්ගලික ප්‍රශ්න, ඒ වගේම සමාජීය අභියෝග සමහර විට කෙනෙක් කියන්න පුළුවන් නැහැ. ඒක ඔයාට කරන්න බෑ. ඇයි ඔයා ඔය වගේ රිස්ක් එකක් ගන්නෙ? ඒ වගේ ගොඩක් අභියෝග අවස්ථාවන් වලට මුහුණ දෙන්නේ නැති. ඔබතුමා කොහොමද එවැනි අභියෝග අවස්ථාවන් වලට සාර්ථකව මුහුණ දෙන්නේ? මුලින්ම එන අභියෝගයක් තමයි ඉතින් ගෙදරින් එන අභියෝගය ඇත්තටම. මොකද අම්මා තාත්තා ඉස්සෙල්ලාම කියපු දෙයක් තමයි උඹ මෙච්චර ඉගෙනගෙන උඹ මේ සබ්ජෙක්ට් 6-7ක් හොඳට ඉගෙනගෙන හොඳ ක්වොලිෆිකේෂන් ටිකුත් අරගෙන ඇයි උඹ මේ මුදලාලි කෙනෙක් වෙන්න යන්නේ කියන එක සහ ඔහොම තමයි කියන්නේ. ගොඩක් වෙලාට අනිත් එක කොස්සට අහුලලා අම්මට කියලා තමයි මම ගොඩක් වෙලාට ගෙන්න ගන්නේ යුනිවර්සිටි එකට. මොකද මට මේ වැඩ ටික කරන්න ඕන නිසා. නමුත් එතකොට අම්මා කියන්නේ උඹ මේ ඉගෙනගෙන කොස්සට අහුලනවා කියනවා. ඒක නිසා කියලා ගොඩක් අඬනවා මේ පිස්සු වැඩ කරන්න එපා කියලා. ඉතින් ඒක මම බොහොම සානුකම්පිතව අහන් ඉඳලා පුළුවන් තරම් මම බැලුවා ඒ දේ පැහැදිලි කරලා දෙන්න. සමහර වෙලාවට පැහැදිලි කරලා දෙන්න බැරි අවස්ථාවලදී ඒක අතහැරලා දාපු වෙලාවල් තියෙනවා පැහැදිලි කිරීම. ඉතින් මම hina වෙලා ඒ හැමදේම බාරගෙන මට හැබැයි විෂන් එකක් තිබුණා මේක මේ යම් තාක් දුරකට ගෙනියන්න පුළුවන් කියන එක. ඒක නිසා එතනින් තමයි ස්ටාර්ට් එක ගත්තේ. ගෙදර ගිහිල්ලත් මම තනියෙන්ම පුවක් කොටන් 4ක් දාලා පොඩි ටකරන් ටිකක් අපේ ෆැක්ටරි එකක් ගලවලා රිපෙයාර් කරා අපේ ගෙවල් ළඟ. ඉතින් ඒ ගලවපු ටකරන් ටික මම ඊළඟ ඇවිල්ලා පොඩ්ඩක් මගේ අර වර්ගඩි 70ක චූටි මඩුවට වටේට ගහලා ඉතුරු ටිකට මාළු දෙලක් ගහලා උඩටත් අර ගලවපු ටකරන් ටිකක් එලලා තමයි මේ වැඩේ ස්ටාර්ට් කරේ පොඩ. ඉතින් එතනින් මම තනියෙන් ස්ටාර්ට් කරා. ඊට පස්සේ අම්මගෙන් පොඩි මුල් කාලේ අපි නිදහස් වෙලාවට මම ඇවිල්ලා පොඩි සපෝට් එකක් ගත්තා. තනියෙන් ගිහිල්ලා අපි මාකට් එකට ගිහිල්ලා ගොඩක් බැනුම් අහපු වෙලාවල් තියෙනවා. ප්‍රොඩක්ට් අරන් ගිහිල්ලා සමහර කලාවල පොලිතින් පැක් කරලා දාන්න තමයි යන්නේ. ඉතින් ඒ ගියාට පස්සේ ඔයා මේ පොලිතින් පැක් කරලා දාපු ජරාව අපිට ඕනේ නැහැ කියලා සමහර කලාවට බැනලා එලෝපු වෙලාවල් තියෙනවා. ඉතින් ඒක
අන්තිමට මම තේරුම් ගත්ත දෙයක් තමයි ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන බැනලා කියන අඩුපාඩු ටික අපිට හදා ගන්න පුළුවන් සෑහෙන ප්‍රමාණයකින් ඒ අඩුපාඩු ටික හරියට අඳුනගත්තට පස්සේ ඊට පස්සේ අපි කරේ ඒ දේවල් ඇත්තටම ඇවිල්ලා සටහන් කරගත්ත එක යුනිවර්සිටි එකේ ඇවිල්ලා මම යුනිවර්සිටි එකට ඇවිල්ලා ඉස්සෙල්ලාම කරන්නේ අර ඒ දේවල් ටික ඇත්තටම සටහන් කරගත්ත එක. බැනපු දේවල් ඊට පස්සේ අපි ටික ටික ඩෙවලොප් කරන්න ගත්තා මේ ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ ඔය බැනුම් අහන දේවල් අපි ඉගෙන ගන්න දේවල් ඒවත් එක්ක දැන් ඉස්සර ටොපියක් හැදුවා. ඒ ටොපිය ඇත්තටම ගොඩක් ෆේල් වුණා. ඉතින් ඒ ෆේල් වීමත් එක්ක තමයි අපි ප්‍රොඩක්ට් ඩෙවලොප් කරන්න ගත්තේ. ඉතින් එහෙම ඩෙවලොප් කරලා ටික මේ ඒකෙන් එන සල්ලි අපි මැනේජ්මන්ට් මම කරපු නිසාද මන්දා මම කොහොම හරි මේ හැමදේම ඇප්ලයි කරගත්තා. ඉතින් ඒක නිසා මම හොඳ විෂන් එකක් මගේ විෂන් ස්ටේට්මන්ට් එකක් ඉමේජිනේෂන් කියන පාට ඒ කියන්නේ හොඳට හීනමවන පාට එක මම හොඳට කරන කෙනෙක්. ඉතින් ඒක නිසා මේ දේවල් වලට යන මම Excel sheet එකක හොඳ ටයිම් ෆ්‍රේම් එකක් සහ Excel වල මම මැනේජ්මන්ට් වලට සාමාන්‍ය බේසික් එක P&L එක මූලතත්ත්ව ප්‍රකාශනය මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ඔය වගේ ටික මම හොඳට මේන්ටේන් කරා සහ අයවැය වාර්තාවල් හොඳට හැදුවා. Excel එකක් මම නිතරම පාවිච්චි කරා. ඒ පාවිච්චි කරද්දි මම දන්නවා ඊළඟ මාසේ මොනවද කරන්නේ කොහොමද කරන්නේ. ඒ දේවල් රුපියල් මං කියන්නේ මේ රුපියල් 50000 60000 ඉස්සෙල්ලම මේ මේන්ටේන් කරන්න බලන්නේ. අපි එහෙම ණය අරන් කරපුවා නැහැ. ඉතින් ඊට පස්සේ ගොඩක් වෙලාවට අර කොස්ට් එක මිටිගේ කියන්නේ කොස්ට් එක අඩු කරගන්න ඕන නිසා අපි කරපු දෙයක් තමයි ගොඩක් වෙලාවට ගෙදර ඇවිල්ලා තනියෙන් මේ දේවල් කොන්ක්‍රීට් අරන ඒවා ඒ හැමදේම වගේ තනියෙන් මුල් කාලේ කරගත්ත එක. ඉතින් එහෙම තමයි අර ඒ අභියෝගයන් වලට ගොඩක් වෙලාවට මුහුණ දුන්නේ. ටෙක්නොලොජි එක යුනිවර්සිටි එකෙන් ගොඩක් ගන්න උත්සාහ කරා. ඊට අමතරව රාජ්‍ය පද්ධතිය තුල තියෙනවා ගොඩක් දේවල්. විශේෂයෙන්ම ඩේඩායක වේවා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය IDB එක IDA එක ඊට පස්සේ දැන් ඔයාලගේ දැන් අපේ දකුණු පළාතේ නම් දකුණු පළාත් සංවර්ධන අධිකාරිය ඔයාලගේ හැම පළාතටම වගේ ඒවා තියෙනවා. ඊට පස්සේ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඵලදායිතා ලේකම් කාර්යාලය නිලධාරීන් ඊට පස්සේ ඔය වනිතා කටයුතු කර්මාන් සංවර්ධන අමාත්‍යාංශය ඔය වගේ සාමාන්‍යයෙන් ඔයාලට උදව් කරන ප්ලැට්ෆෝම්ස් 20ක් විතර ලංකාවේ දැනටමත් තියෙනවා. ඒ හැම නිලධාරියෙක්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්නවා. ඉතින් ඔයාලට ගිහිල්ලා ගොඩක් ප්‍රශ්න වලට උත්තර අන්න එතනින් හොයාගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයාලට බේසික් එකේ පටන් ගන්න සල්ලි නැත්තම් හොඳ බිස්නස් අයිඩියා එකක් තියෙනවා. ඔයාලට මේ බිස්නස් අයිඩියා එක පටන් ගන්න නෙඩායකේ තියෙනවා උපාධිධාරී ව්‍යවසාය කියලා ප්‍රොජෙක්ට් එකක්. එතකොට ඒකෙදි ඔයාලට ලක්ෂ 2.5ක්. දැන් අපේ කාලේ තිබුණ නැති ප්‍රොජෙක්ට් ඒවා ඇත්තටම හැබැයි ඔයාලට ලක්ෂ 2.5ක් ෆ්‍රී ඔෆ් charge දෙනවා. නිකන් ලක්ෂ 2.5ක් ඔයාලට නිකන් දෙනවා. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් තව ඔයාලට දැන් ප්‍රොඩක්ට් එකක් හදලා මොන හරි අපි හිතමුකෝ අද බාකෝඩ් එක ගන්න ඕනි කියලා බාකෝඩ් එක ගන්න ඕන නම් ඔයාලට ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඔයාලට 150ක් ඔයාලට බාකෝඩ් එකේ යන සල්ලි වලින් දෙනවා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය. ඔයාලට BMICH එකේ මොනවා හරි ප්‍රදර්ශනයකට සහභාගී වෙන්න ඕන නම් free of charge BMICH එකේ ප්‍රදර්ශනයක් හදලා දෙනවා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය. විධාතකෙන් මොනවා හරි තාක්ෂණික දේවල් ඕන නම් විධාතකෙන් free of charge ඔයාලට ට්‍රේනින් ගන්න පුළුවන්. ඔය වගේ ගොඩාක් ෆැසිලිටිස් ඔය රාජ්‍ය අංශයේ තියෙනවා. ඒවට ගිහිල්ලා කතා කරලා තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා කතා කරලා ඔයාලට එන ගැටලු වලින් මං හිතන්නේ 80ක් විතර පිළිතුරු අන්න එතනදී විසඳ ගන්න පුළුවන්. ඔයාලගේ ඉඩම් ගැටලු වේවා, ඔයාලගේ තාක්ෂණික ගැටලු වේවා, ඔයාලගේ සියල්ල මූල්‍ය ගැටලු ඇතුළු සියල්ල වලට පිළිතුරු අන්නේ නිලධාරීන් ළඟ තියෙනවා. ඒ නිලධාරීන් රාජ්‍ය අංශ විදිහට මං කියන්නේ මේ පවතින රජයන් විතරක් නෙවෙයි. ඒ කාලේ ඉඳලා තිබුණු රජයන් වලින් විවිධ ආකාරයෙන් මේ ඒව සංවර්ධනය කළා අන්තිමට කොහොම හරි දැන් හොඳ තත්වයකට තියෙනවා. හැබැයි නිලධාරීන්ට පහසුකම් සපයන්න ඔයාලා වගේ තරුණයෝ සහ ඔයාලා වගේ ග්‍රැජුවේට්ලා නැතිකමයි තියෙන්නේ. ඒක නිසා ඔයාලට යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනම් ඒ අයට එක්ක ගිහිල්ලා කතා කරලා ඒක විසඳ ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපිට ආපු දේ තමයි කොවිඩ් වසංගතය. ඉතින් ඒකෙදි අපි මාස 3-4ක් නිකන් ඉන්නුනා. ඉතින් අපි රිසර්ච් ගොඩක් ඩෙවලොප් කරා. රිසර්ච් ගොඩක් වර්ධනය කරා. ඒ වර්ධනය කරමත් එක්ක අපි හොඳ ප්‍රොඩක්ට් රේන්ජ් එකක් හදාගත්තා. ඊට අමතරව කොස් වලින් අපි නූඩල්ස් එකක් හදුවා. කොස් නූඩල්ස් කියලා. ඔයාලට ඔය කාගිල්ස් වල ඒ වගේ දේවල් වල ඕනම් බලා ගන්න පුළුවන්. ඒ නූඩල්ස් එක නිකන් ගියොත් කොළ පාට පැකින් එකක් එනවා. ඊට පස්සේ අපි ලෝකේ තියෙන හයි නියුට්‍රිෂන් නූඩල්ස් එකක් ඩෙවලොප් කරා. ප්‍රෝටීන් එහෙම අවශ්‍ය අයට හයි ප්‍රෝටීන් තියෙන නියුට්‍රි ප්ලස් කියන නමින් එන නූඩල්ස් එකක්. ඉතින් ඒ වගේ අපි ගොඩක් රිසර්ච් කරා. ඒ ඉන්ස්ටන්ට් නූඩල්ස් වර්ග, පැස්ටා වර්ග ඔය වගේ ගොඩක් කරලා අපි ඒවා කොහොමද කමර්ෂියලයිස් කරන්න කියලා රිසර්ච් කරා ඒ කාලේ. ඊට පස්සේ
ඒක ඉවර වෙනවත් එක්කම අපි පොඩියට අපි ඒ ඉන්න කාලේ පොඩි ෆැක්ටරියක් හදන්න පටන් ගත්තා. ඊට පස්සේ අපේ පැන්ඩමික් එක මේ ක්‍රයිසිස් එක ආවා. ක්‍රයිසිස් එකෙන් අපිට තෙල් එහෙම නැති වුණා. ඉතින් අපි අර ෆැක්ටරි එක ටික බිල්ඩ් කරගත්තා. ඒ බිල්ඩ් කරගත්තේ අපිට අතරම අපි ඉන්ධන වලින් තමයි දිව්වේ. ඒ ඉන්ධන වලින් දුවද්දී අපිට ෆැක්ටරි එක ඒත් දුවා ගන්න බැරි වුණා ඉන්ධන නැති වුණ නිසා. ඊට පස්සේ අපි කරපු දේ ඉන්ධන නැතුව කොහොමද දුවන්නේ කියලා අපි රිසර්ච් කරන්න ගත්තා. ඉතින් අපි වහලේ හීට් එක වගේ දේවල් අපි ස්වාභාවික කොහොමද මේ නැචරල් එනර්ජි එක පාවිච්චි කරන්න කියලා අපි රිසර්ච් කරන්න ගත්තා. ලෝකේ තියෙන රිසර්ච් කියවන්න ගත්තා. ඒවත් එක්ක අපි ෆැක්ටරි එක ඩෙවලොප් කරා බිඳුවයි තෙල් කන්සම්ප්ෂන් එක බිඳුවක් වෙන විදියට. ඊට පස්සේ අපේ අය කොහොමත් පිට රටවල් වල මේ ගොඩක් අය PhD වලට මාස්ටර්ස් වලට යන්න ගියා. ඉතින් ඒකත් එක්ක අපිට ලොකු chance එකක් ආවා පිට රටවල් එක්ක කනෙක්ට් වෙන්න. ඒතොර ඒ යුනිවර්සිටිස් එක කනෙක්ට් වෙලා ඒ රිසර්ච් එයාලත් එක්ක එකතු වෙලා රිසර්ච් කරන්න. ඒවයි ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ අපි මෙහි ඩෙවලොප් කරන්න. ඒතොර ඒ ප්‍රොඩක්ට් අපි හෙට මේ රටවල් වලට ලොන්ච් කරන්න වගේ අපි රටවල් එක්ක එකතු වෙලා රිසර්ච් කරන්න. ඒ හරහා අපිට ලොකු අවස්ථාවක් ලැබුණා මේ ක්‍රයිසිස් එක තුලින්. ඉතින් ඒ වගේ අපි ඔය ගැටලුකාරී අවස්ථාවන් වලින් මම හිතන්නේ අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා සහ ගොඩක් දේවල් ඒ තුලින් අපි ඩෙවලොප් කරගත්තා. අපිට ගැටලුස් කහක තත්ත්වයන් එහෙම ආවා කියලා කියන්න බෑ. හැම තැනදීම අපි නැගිටලා තියෙනවා ඊට වැඩි වේගයකින්. ඒක නිසා අර මම හිතන්නේ ඒක ලොකු chance එකක්. දැන් අපි වර්ග අඩි 7000ක ෆැක්ටරි එකක්. ඊට පස්සේ IS ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ISO 22000, HACCP, GMP, ISO 9001 වගේ අපිට කල්පනා කරගෙන වේවා ෆුඩ් සයන්ස් පැත්තෙන් වේවා ෆුඩ් සේෆ්ටි පැත්තෙන් වේවා ඒ හැම පැත්තෙම අපි ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් අනුගමනය කරමින් ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් වලට තියෙන ෆැක්ටරි එකක් බවට අපි පරිවර්තනය කරලා තියෙනවා එක්ස්පෝර්ට් කරනවා අපි ලෝකල් මාකට් එකට එනවා සහ අපි තවත් පරීක්ෂණ කරනවා ඒ වාණිජකරණය කරනවා සහ අපි ගොඩක් ලොකු අපි රැකියා ප්‍රමාණයක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේ අපි දැන් අපි ඩෙවලොප් කරලා තියෙනවා. අපි එක්කෙනාගෙන් පටන්ගෙන ඔය වගේ බාධක හමුවේ තමයි හැමදේම ඩෙවලොප් කරගෙන ආවේ. එහෙම තමයි ඔය ආපු චැලෙන්ජස් ටික මම හිතන්නේ ටික මුණ දෙන්න මම බොහොම ෂෝට් කිව්වේ. මම හිතනවා හොඳ පිළිතුරක් හම්බෙන්නේ නැති කියලා අපි අහපු ප්‍රශ්නෙට මේ තුලින් හැමෝටම ලොකු දැනුමක් එන්නේ නැති කොහොමද අපි අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ? කොහොමද මේකට මූල්‍ය ශක්තිය යොදාගන්නේ? ඔයාලට දුලාංජන මහතා කිව්වා වගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඕනම උපදෙසක් උදව්වක් ගන්න පුළුවන් කියලා කිව්වා. දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව චකිතයක් නැතුව අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපේ තරුණ පරම්පරාවට උදව්වක් අත්වලක් තියනවා කියලා මම හිතනවා. ඒ වගේම තමයි මෙවැනි සාර්ථක ව්‍යවසායකයෙකු වෙන්න ඔබතුමා ළඟ තිබුණ සුවිශේෂී ගුණාංග කීපයක් කියුණා. ඒ අතරින් මම අහුවොත් සුපර් පවර් එකක් විදිහට එකක් තෝරන්න කිව්වොත් ඒ මොකක් වෙයිද? මං හිතන්නේ ඉතින් මෙහෙමයි. ව්‍යාපාරයේ ජීවන චක්‍රයක් කියලා දෙයක් තියෙනවා. ව්‍යාපාරයක් පටන් ගත්තාම ලංකාවේ ඇතුළු ලෝකේ ගොඩක් වෙලාවට ලංකාවේ නම් 95%ක්ම ව්‍යාපාර පළවෙනි අවුරුදු 5 ඇතුළත කඩම් වැටෙනවා. හේතුව ඒ ව්‍යාපාරය දරාගෙන සිටින්න ඒ ව්‍යාපාරයේ ආරම්භකයන් සමත් වෙන්නේ නැති එක. උදාහරණයක් විදිහට වැටුනොත් එහෙම ව්‍යාපාරයක් ලොස් වෙලා ඒක අතහැරලා දානවා. ඒකෙන් නැගිටින්න බලන්නේ. අන්න ඒක තමයි අපි මේ ග්‍රැජුවේට්ලා විදියටත් කරන පළවෙනිම දේ අතාරින්න එක. ඒක නිසා එහෙම නැතුව මම හිතන්නේ අපි යම් කිසි සාර්ථකත්වයක් ඇවිල්ලා තියෙනවා නම් අන්න ඒ සාර්ථකත්වයට හේතුව අපි වැටුණු හැම වෙලාවෙකම අපි නැගිටින්න උත්සාහ කරා. අතාරින්න නැතුව නැගිටින්න උත්සාහ කරා මිසක ඒක කවදාවත් මේ මග ඇරලා යන්න හිතුවේ නැහැ. මොකද ඒ තුලින් අපි හිතපු දෙයක් තමයි මේ හැම දෙයකින්ම අපිට එන්නේ එක්ස්පීරියන්ස් එක. එක්ස්පීරියන්ස් එක ඊළඟ අවුරුද්දට ඊළඟ මොහොතට අපි සෑහෙන්න වැදගත් දෙයක්. ඒක නිසා ඒක තුලින් අපිට දැන් අපිට ක්‍රයිසිස් එකක් ආවොත් ආපහු මුහුණ දෙන්න බොහොම ලේසි. මොකද ඒකට අවශ්‍ය කරන ෆැසිලිටිස් අපි සේරම ඒ වගේ දේවල් වලට අපි හදාගෙන තියෙන්නේ. අපිට කොරෝනා වගේ වසංගතයක් ආවොත් අපිට මුහුණ දෙන්න ලේසි. මොකද ඒවට අපි මුහුණ දෙන්න පුළුවන් විදිහේ පහසුකම් අපි හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ අර එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාලට පුළුවන් ගොඩක් දේවල් ඩෙවලොප් කරගන්න. ඉතින් ඒ නිසා මම හිතනවා අර ඒ වගේ දරාගෙන සිටීම අල්ලාගෙන සිටීම සෑහෙන්න මේ ව්‍යාපාර ජීවිතේ කරන්න ඕන වැඩක්. ඒක පළවෙනි අවුරුදු 5 ඇතුළත වගේ ඔයා අල්ලගෙන හිටියොත් ඔයාට එන එක්ස්පීරියන්ස් එකෙන් පුළුවන් ඔයාගේ ඊළඟ 6 වෙනි අවුරුද්ද ඇත්තරම හොඳට රන් කරන්න. මොකද ඔයාලා එකපාරට කෝටි 2-3ක් ඔයාගේ ලෝන් එකක් අරගෙන බිස්නස් එකක් ඩෙවලොප් කරන්න පුළුවන් කියලා හිතුවට එහෙම කවදාවත් මම හිතන්නේ පුළුවන් වෙයි කියලා. මොකද ඔයාලා රුපියල් 1000ක් මැනේජ් කරන්න ඉගෙනගෙන තමයි රුපියල් 2000ක් මැනේජ් කරන්න ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව එකපාර කෝටියක් දුන්නොත් ඔයාලට කීයටවත් මැනේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම ප්‍රෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. නැත්තම් උදාහරණයක් විදිහට එක සේවකයෙක් මැනේජ් කරගන්න බැරුව සේවකයෝ 10 දෙනෙක් ඔයාලට මැනේජ් කරන්න බෑ. සේවකයෝ 10 දෙනෙක් මැනේජ් කරගන්න බැරුව සේවකයෝ 20ක් මැනේජ් කරන්න බෑ.
20ක් මැනේජ් කරගන්න බැරුව 50ක් මැනේජ් කරන්න බෑ. ඒ වගේ ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලගේ කැපැසිටි එක වැඩි කරන ගමන් තමයි ඔයාගේ බිස්නස් එකේ ස්කේල් එකත් වැඩි කරන්න ඕනේ. ඒක නිසා අන්න ඒක අපි ඉගෙන ගත්තේ ඇත්තටම এডুকেෂන් එකෙන්. එතකොට এডুকেෂන් එක ට්‍රස්ට් කරන එක මම හිතන්නේ අනිත් අපි දකින ලොකුම ශක්තිය අපිට තියෙන. මොකද අපි এডুকেෂන් එක through දැන් අපේ මාස්ටර්ස් කරන අය ඉන්නවා, PhDs කරන අය ඉන්නවා. ඒ හැමෝම අපේ ඉන්න ස්ටාෆ් එක. එතකොට අපේ ස්ටාෆ් එක තව අවුරුදු 2ක් 3ක් යද්දී අපේ ආචාර්ය උපාධියම අපේ ස්ටාෆ් එකට 8ක් විතර තියෙනවා. එතකොට මම ඇතුළුව මම හිතන්නේ අපි සෑහෙන්න පිරිසකට ඩිග්‍රී සර්ටිෆිකේට් එක පරිබාහිරවත් අපි සෑහෙන්න এডুকেෂන් මට්ටමක් ළඟා කරගෙන තියෙනවා. ඒකට හේතුව අපි ඒක ගොඩක් ට්‍රස්ට් කරන නිසා. ඒ ට්‍රස්ට් එක අපිට පුළුවන් ඒ ට්‍රස්ට් එකෙන් ගන්න දැනුම පුළුවන් ඇත්තටම බිස්නස් එකට යොදා ගන්න. ඒක නිසා මම හිතනවා දැන් අපි ගම වේවා අපේ ගමේ පාරවල් එහෙම මම ඉස්සෙල්ලා කිව්වා වගේ පාරවල් ලයිට්ස් කිසිම දෙයක් තිබුණේ නැහැ අපි ගමට යද්දී. හැබැයි අපි මේ සියල්ල දාලා ගමට ගිහිල්ලා අපි ගමේ ෆෝමැට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න තමයි අපි try කරේ. එතකොට අපේ සෙට් එකේ අපි 20ක් හිටිය ගමේ අය මගේ මොන්ටිසෝරි ඉඳලා හිටපු අය ඒ ගොඩක් අය දැන් ගමේ නැවතිලා ඉන්නවා. හේතුව ගමේ තියෙන අර පොඩි පාරවල් දැන් ලොකු කරලා අපි ඒව කාපට් කරගන්නවා. අපි රාජ්‍යත් එක්ක එකතු වෙලා අපි විදුලිය නැති තැන් වලට විදුලිය අපි ලබා ගන්න උත්සාහ කරනවා. ඒව ලබාගෙන තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් අපි මේ හරහා කරගෙන තියෙනවා. ඉතින් ඒකට දැනුම තමයි ඕනුනේ. ඒ දැනුම අපි ලබාගත් යුනිවර්සිටි එක හරහා සහ ඒ අදාළ අධ්‍යාපන කටයුතු හරහා. ඉතින් ඒක නිසා අධ්‍යාපනයේ ට්‍රස්ට් කිරීමත් මම හිතන්නේ ඔය සාර්ථක ව්‍යාපාරයක් හරි සාර්ථක දෙයක් ඕන දෙයක් කරද්දී ඒක සෑහෙන්න වැදගත් වෙනවා. බොහොම ස්තුතියි දලංජන. අපි දැන් කතා කරත් ඔබගේ ජැක්ෆෘට් සෙලන් ආයතනය ගැන තියෙන ප්‍රොඩක්ට්ස් ගැන. මම දන්න විදිහට ඒකේ එක නිෂ්පාදිතයක් නෙමෙයි නිෂ්පාදිත දාමයක් වෙළඳපොළ තුල තියෙනවා. ඒ මොනවද? සහ මේ ජැක්ෆෘට් සෙලන් ආයතනයේ තියෙන නිෂ්පාදිත දේශීය වෙළඳපොළ තුල විතරද තියෙන්නේ? එහෙම නැත්නම් ගෝලීය වෙළඳපොළ තුල තියෙනවද කියන එක ගැන දැනුවත් කරත් පොඩ්ඩක්. දේශීය වෙළඳපොළ තුල කාගිල්ස් ඇතුළුව සුපර් මාකට්ස් වල මේ අපේ නිෂ්පාදන තියෙනවා. විශේෂයෙන්ම කොස් නූඩල්ස් කියන නිෂ්පාදනය කොස් ඇට බේස් කරන් හදන එකක්. ඊට අමතරව නියුට්‍රි ප්ලස් කියන නිෂ්පාදනයක් අපේ තියෙනවා. ඒ කියන්නේ අපි හයි නියුට්‍රිෂන් අවශ්‍ය අයට ඩයටරි ෆයිබර් ප්‍රෝටීන්ස් වගේ ගොඩක් වැඩි කරලා අදපු නියුට්‍රි ප්ලස් කියන බොක්ස් එකක කියන කොළපාට බොක්ස් එකක කියන ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඊට අමතරව එක්ස්පෝර්ට් මාකට් එකේ තමයි ගොඩක් දේවල් තියෙන්නේ. ස්ප්‍රින්ග් හොපර්ස් වගේ දේවල් අපි නියුට්‍රිෂන් ලෙවල් එක වැඩි ස්නැක්ස් වර්ග ඊට අමතරව අපි පප්පඩම් වර්ග ඊට පස්සේ නූඩල්ස් වර්ග අපේ තියෙනවා. ඒ කියන්නේ ග්ලූටන් ෆ්‍රී රේන්ජ් තියෙනවා. ඊට අමතරව අපි නියුට්‍රිෂන් පැත්තෙන් ගත්තොත් එක එක වරයිටීස් වලට කඩපුව තියෙනවා. විටමින්ස් වැඩි ඒවා, ප්‍රෝටීන් වැඩි ඒවා, ෆයිබර් වැඩි ඒවා. ඉතින් ඒ වගේ ඒ මාකට් වලට ගැලපෙන විදිහට අපි නිෂ්පාදනය කළා. ගැලපෙන විදිහට අපි නිෂ්පාදනය කරලා ඒ ආශ්‍රිතව අපි කරපුවා ගොඩක් අපි අපනයන වෙළඳපොළට යොමු කරලා තියෙනවා. ඉතින් එහෙම තමයි අපේ නිෂ්පාදන දාමේ දිවෙන්නේ. මෙතන සමාවෙන්න මේ මම අතර මේ චුට්ටක් මෙහාට ආව මං ඉන්න තැන ඉඳලා මේ නිස්කලංකයි කියලා හිතා. නමුත් මෙතන විතරම ට්‍රේන් යනවා. ඉතින් ඒක නිසා ඔයාලට මොනවා හරි බාධාවක් වෙනවා නම් අතරම සමාවෙන්න මේකත් එක්ක. හරි. ඒ විදිහට කතා කරත් ඔබතුමා හිතන විදිහට ග්ලෝබල් මාකට් එකට යන්න කලින් දේශීය වෙළඳපොළ තුළ සාර්ථකත්වයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුද? මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද? මෙහෙමයි දේශීය වෙළඳපොළ සාර්ථක වෙච්ච අයට දේශීය වෙළඳපොළ සාර්ථක වෙච්ච අයම නෙවෙයි විදේශීය වෙළඳපොළට ගිහිලා තියෙන. සමහරක් වෙලාවට එක්ස්පෝර්ට් විතරක් කරන අයත් ඉන්නවා. හැබැයි මම දකින කෝණයෙන් දේශීය වෙළඳපොළ තුළ අපිට ලේසියෙන්ම දේශීය වෙළඳපොළ තුළ නිෂ්පාදන අත්හදා බලන්න ඒ වගේම වෙළඳපොළ අත්හදා බලන්න අපිට අවකාශයක් හම්බ වෙනවා. අපි මාකටිංగ్ මැනේජ්මන්ට් කරද්දී අපි ගොඩක් වෙලාවට කියනවා දේශීය වෙළඳපොළ තුළ ඔයාලට ප්ලේ කරලා බලන්න පුළුවන් නම් හොඳයි මේ ප්‍රොඩක්ට් එක. මොකද ඒක තුලින් එක්ස්පෝර්ට් මාකට් එකේ යම්කිසි වැරදීමක් වුණොත් එහෙම ඔයාලට ඒ වැරදීම හදාගන්න ඒ මාක් එක හදාගන්න ලොකු කාලයක් යනවා. ඒක නිසා අපිට
පුළුවන් නම් දේශීය වෙළඳපොළ තුලත් ඒක අපිට නිෂ්පාදිත යොදලා ඒ හරහා ගන්න එක්ස්පීරියන්ස් එකෙන් අපි ඒ තුලින් පොඩි සාර්ථකත්වයක් ලබාගෙන ඊට පස්සුව අපිට එක්ස්පෝර්ට් මාකට් එකට යන්න ඒක බොහොම සාර්ථකව අර ශක්තිමත්ව යන්න පුළුවන් මාකට් එකක්. එහෙම නැතුව ඔයාලට නොලෙජ් එක අරගෙන හරියට කන්සිඩර් කරලා එක්ස්පෝර්ට් මාකට් එක ගැනම හරියටම ඔයාලට පුළුවන් නම් පොඩි සර්වේ එකක් කරලා පොඩි ඇනලයිස් පාර්ට් එකක් කරලා පොළවන ඔයාලා රිසර්ච් කරනවා නම් හරි ප්‍රොජෙක්ට් හරි මොනවා හරි ඔය ඩිග්‍රී එකට කරනවා නම් එහෙම මාකට් එකක් ගැන ඇනලයිස් කරලා ඒ තුලින් ෆයින්ඩින්ග්ස් අරගෙන පුළුවන් නම් ඒ වගේ ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන්න ඔයාලට මේ මාකට් එකේ නෙවෙයි කෙලින්ම එක්ස්පෝර්ට් මාකට් එකෙන් පටන් ගන්නත් පුළුවන්. මොකද ඒකේ ෆ්ලේවර්ස්, ඉන්ග්‍රීඩියන්ට්ස්, ක්වොලිටි ඒ හැමදේම එක්ස්පෝර්ට් මාකට් එකට යද්දි වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට අර මෙහි දේශීය වෙළඳපොලේ ඉඳලා යන්න පුළුවන් නම් ඔයාලට පොඩ්ඩක් අර ඒක ගැන ට්‍රේනින් එකක් අත්දැකීමක් එක්ස්පීරියන්ස් එකක් එක්කනේ යන්නේ. ඒ නිසා ඔයාලට ඒක ගැන හොඳ පරිණතභාවයක් තියෙනවා. ඊළ ප්‍රොඩක්ට් එකක් ගැන මොකක්ද මේ ප්‍රොඩක්ට් එකේ හැසිරීම කියලා. ඒක නිසා මම හිතනවා දෙකම තියෙනවා. ඔයාලගේ මට්ටම අනුව ඒක ඉතින් වෙනස් වෙනවා. ඒක නිසා මම කියන්නේ දේශීය වෙළඳපොළ තුර දැන් ඉන්න අය එක්ස්පෝර්ට් මාකට් එකට යන්න උත්සාහ කරන්න. එක්ස්පෝර්ට් මාකට් එකම ફોකස් කරන අය ඒ ගැන හොඳට අධ්‍යයනය කරලා ප්‍රොඩක්ට් ඩෙවලොප් කරන්න සහ සර්විස් ඩෙවලොප් කරන්න ඒ තුලින් ඉන්කම් ජෙනරේට් කරන්න බලන්න. හොඳයි. මේ කතා බහත් එක්ක කෙනෙක්ට හිතෙන්න පුළුවන් මුලින්ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී අවශ්‍යම නීතිමය ලියාපදිංචි කිරීම මොනවද කියලා. වගේම අපි බිස්නස් එකක් ස්ටාර්ට් කරන්නේ කොහොමද? සහ ඒකේ ලීගල් ප්‍රොසෙස් එක මොකක්ද කියලා. ඒ ලීගල් බිස්නස් එකක් ස්ටාර්ට් කරන ලීගල් ප්‍රොසෙස් එක ගැන පොඩි දැනුවත් වීමක් කරා. ඔයාලට පුළුවන් ලීගල් ප්‍රොසෙස් එකේදී ඔයාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මුලින්ම අවශ්‍ය නම් රෙජිස්ටර් වෙන්න තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ ඔයාලා කණ්ඩායමක් එක කරනවා නම් හවුල් ව්‍යාපාරයක් විදිහට කරන්න පුළුවන් මේ වැඩේ. එතකොට ඒකෙදී ඔයාලට එකම ප්‍රශ්නේ තියෙන්නේ හොඳට බලන්න ඒ කම්පැනි රෙජිස්ට්‍රේෂන් එක ස්ට්‍රක්චර්ස් තියෙන්නේ. දැන් තනි පුද්ගලව හවුල් ව්‍යාපාරයක් විදිහට වා රෙජිස්ටර් කරද්දී ඒකට මේ ඒ ව්‍යාපාරය සහ ඔබ කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා තමයි ගොඩක් වෙලාවට නීතිය ඉදිරියේ පිළිගන්නේ සහ පිළිගැනීම. ඊට පස්සේ ඔයා බැංක් accounts ඕපන් කරන්න ගියාම ඔයාගේ නමටම තමයි ගොඩක් වෙලාවට ඕපන් වෙන්නේ. ඉතින් ඒක නිසා අර නෛතික පුද්ගලභාවය කියන දේ හම්බ වෙන්නේ නැහැ. ඔයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඕක කරන්නේ. හැබැයි ඔබ මේ සමාගම් මැදුරේදී සමාගමක් විදිහට මේක රෙජිස්ටර් කරොත් ඔබට නෛතික පුද්ගල භාවයක් හිමි වෙනවා. සමාගම් වැදගත් ඔයාලට පුළුවන් සීමා සහිත පෞද්ගලික සමාගමක් විදිහට රෙජිස්ටර් කරන්න. EROC කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒ ගැන ඉන්ස්ට්‍රක්ෂන්ස් ගන්න. දැන් නම් ඔය AI වගේ ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා ඔයාලට ඉන්ස්ට්‍රක්ෂන් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තියෙනවා. එතකොට ඔය ෆෝමැට් දෙකටම ඔයාලට පුළුවන් රෙජිස්ට්‍රේෂන් ගන්න. එතකොට ඔගේ වාසිය තියෙන්නේ ඔයාලට මේ මොකද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ටර් කරොත් එහෙම ඔයාලට බොහොම රුපියල් 2000ක් වගේ තමයි යන්නේ. හැබැයි සමාගම් ඇතුළේ ඔයාලට රෙජිස්ටර් කරන්න ගියොත් සාමාන්‍යයෙන් 20000කට අධික වූ මුදලක් ඔයාලට යනවා සහ වාර්ෂිකවත් රුපියල් සාමාන්‍යයෙන් 12000ක් වගේ හෝ ඊට වැඩි ගණනක් ඔයාලට යනවා කොස්ට් එකක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී එහෙම වියදම් යන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි යන්නේ. එතකොට තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් හෝ නැත්නම් ඔයා සීමා සහිත පෞද්ගලික සමාගමක් බවට ඔයාලට රෙජිස්ටර් කරන්න පුළුවන්. ගොඩක් 50කට වැඩිය පිරිසක් ඔයාලා එකතු වෙනවා නම් සීමා සහිත පොදු සමාගමක් විදියට සමාගම් ඇතුලේ රෙජිස්ටර් කරන්න පුළුවන්. ඔය වගේ දේවල් ස්ට්‍රක්චර්ස් හොයලා තමන්ට ගැළපෙන ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා බලලා ඒ අනුව ඔයාලා රෙජිස්ට්‍රේෂන් කරගන්න. බොහොම ස්තුතියි. ඒ වගේම තමයි මට තියෙන පොඩි ප්‍රශ්නයක්. අපේ ඉන්න තරුණ පරම්පරාව එක පැත්තකින් ඩිග්‍රී එකක් කරනවා. ඇකඩමික් අධ්‍යාපන කටයුතු කරනවා. එයාලට හිතෙන්න පුළුවන් මේ අධ්‍යාපන කටයුතුත් එක්ක කොහොමද මම තව බිස්නස් එකක් කරන්නේ? මේ දෙක මට බැලන්ස් කරගන්න පුළුවන්ද කියලා. ගොඩක් දෙනෙක් ව්‍යවසායකත්වයට මේ තරුණ වයසේදී ඩිග්‍රී එකක් කරන ගමන් මැලිකමක් දක්වන්නේ මේ දෙක බැලන්ස් කරගන්න බැරි වෙයි. ඇත්තටම වගේ ඇකඩමික් ඇක්ටිවිටීස් කරගන්න බැරි වෙයි කියලා. ෆස්ට් ක්ලාස් එකක් සෙකන්ඩ් ක්ලාස් එකක් එහෙම නැත්නම් කැම්පස් එකේ වැඩ හරියට කරගන්න බැරි වෙයි කියලා. හැබැයි සාර්ථක තරුණ ව්‍යවසායකයෙක් විදිහට ඔබතුමා මේ ව්‍යාපාරය පටන් අරන් තියන්නේ කැම්පස් යන අතරතුර ඩිග්‍රී එකක් කරන අතරතුර. ඒ අතරින් කොහොමද ඔබ මේ ඩිග්‍රී එක සහ ව්‍යාපාරයේ කටයුතු බැලන්ස් කරගෙන ගියේ?
නෑ මං හිතන්නේ එහෙම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඔබ මොන හරි ඩිග්‍රී එකක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් මොන හරි ඔබ ප්‍රායෝගික දෙයක් ඒ ඩිග්‍රී එකට රිලේටඩ් දෙයක් කරනවා නම් ඒ ඩිග්‍රී එකේ උගන්වන දේවල් ඔබට ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන්. ඔය න්‍යායාත්මක කරුණු ඔබ හිතුවට ගොඩක් වෙලාවට වෙන රටක කරපු අපිට ගැලපෙන්නේ නැහැ හරි නැත්නම් මේ දේවල් අපිට මේ අදාළ නැහැ හරි කියලා නෑ ඒක බොරු. මොකද ඒ දේවල් වල ඒ ස්ට්‍රක්චර්ස් වෙනස් වෙන්න පුළුවන්. ඒ තියරි පාර්ට්ස් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒක අපිට ලංකාවට අවශ්‍ය විදිහට අපි ගලප ගන්න ඕනේ. ඒක තමයි අපේ අර අපි ප්‍රැක්ටිකල් කරනවා කියන්නේ අන්න ඒක. එතකොට මොකද තියරි එක ලෝකෙටම එක වෙන්න පුළුවන්. ලෝකෙ මිනිස්සු ජන කණ්ඩායම වෙනස් වෙන්න පුළුවන්, සත්ව කණ්ඩායම වෙනස් වෙන්න පුළුවන්, හිතන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ග්ලෝබලි ඉන්න විදිය ඉන්න තැන වෙනස් වෙන්න පුළුවන්. ඒ හැමදේම වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා අර තියරිය බේස් කරගෙන අපි ඉගෙන ගන්න දේවල් බේස් කරගෙන අපි දැනගන්න ඕනේ මේක අපිට ප්‍රැක්ටිකල් විදියට යොදා ගන්න. අන්න එහෙම යොදාගත්තට පස්සේ ඔබට පාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නැති වෙනවා. මට නම් ඒක වුණා. ඉතින් මම ඔය ගොඩාක් දේවල් කෝසස් මම ඇත්තටම 6යි දැන් මේ කෝසස් එක 9ක් මම කරලා තිනවා දැන් ඉන්න කෝස් එකත් එක්ක ක්වොලිෆිකේෂන් ගත්තොත් ඉතින් ඒ හැමදේම මට එහෙම ලොකු කිසිම පාඩම් කිරීම ලොකු බරක් ඇති වුණේ නැහැ. මොකද මම මේ හැමදේම ප්‍රැක්ටිකලි මම යූස් කරන්න ගත්තා. ඒක නිසා ඔය ගොඩක් අපි යුනිවර්සිටි එකෙන් අහලා ඕනම් බලන්න මම 2021 එකේ තමයි අවුට් වුණේ යුනිවර්සිටි එකෙන්. මට තාම අවුරුදු 28යි. එතකොට මේ එකේ කාලෙදි මම ගොඩක් වෙලාවට ඔය මාස්ටර් එකේ වේවා මාස්ටර්ස් කරද්දි වේවා නැත්නම් ග්‍රැජුවේට් ලෙවල් වලදී වේවා ඔය හැම දෙයකම කුප්පි දාන එකත් මම තමයි ගොඩක් වෙලාවට කරලා තියෙන්නේ. එහම ඒ කරන්න හේතුව තමයි අර ප්‍රැක්ටිකලි කරාම ඒක ලොකු පාඩම් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒකේ තියෙන අඩුපාඩුකම් මොනවද හොඳ මොනවද නරක කියලා ගොඩක් වෙලාවට තේරෙනවා. ඒක නිසා ඒක හරිම ලේසි බැලන්ස් කරගන්න ඔබ මොන හරි දෙයක් කරනවා නම් ඒ ඉගෙන ගන්න දේවල් ප්‍රැක්ටිකලි යූස් කරන්න තමන්ට ප්‍රයෝජනවත් දෙයකට. එතකොට ඔබට ආසයි තමන්ට ප්‍රයෝජනවත් දෙයකට මේක යොමු කරාම ඊට අමතරව ඔබ අර මේ පාඩම් කරන දේවල් ආයාසයකින් තොරව ඔබට මතක තියාගන්න පුළුවන්. එතකොට එක්සෑම් එකත් බොහොම සාර්ථකව ලියන්න පුළුවන්. ඒක නිසා ඒක ලොකුවට හිතට ගන්න නැතුව ඔබ අර කරන දේවල් පොඩ්ඩියට හරි ඉස්සෙල්ලාම ස්ටාර්ට් කරන්න බලන්න. ස්ටාර්ට් කරලා බලලා ඊට පස්සේ ටික ටික ඒව යූස් කරන වැඩ ටික වැඩි කරන්න බලන්න. එහෙම බැලන්ස් කරගන්න ඇත්තටම පුළුවන්. හොඳයි. බොහොම ස්තුතියි දොලංජන. ඉතින් අපි මේ කතා බහ තුළ වැදගත් දේවල් ගොඩක් කතා කළා. ඉතින් මම අහන්න කැමතියි දොලංජන මහතාගෙන් ව්‍යවසායකයෙකු වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම ඇඩ්වයිස් එක මොකක්ද? සහ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙක්ට ප්‍රථම පියවර first step එක විදිහට. ඒ කියන්නේ අපි හිතුවොතින් do this first කියන concept එක ගත්තොත් ඒ ටිප් එක මොකක්ද? දෙන්න පුළුවන් හොඳම ඇඩ්වයිස් එක තමයි අත්‍තරම ලංකාව කියන්නේ හොඳම මෙහෙමයි ලෝකයට සාපේක්ෂව සම්පත් අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ තියෙන සම්පත් වලින් තාම 75ක් විතරම මගේ දැක්ම අනුව නම් තාම අපි ප්‍රයෝජනෙටගෙන නැහැ. ඒක නිසා මේකේ තියෙන සම්පත් ආකාරය අපිට පුළුවන් නම් මේක රුපියල් බවට හෝ ඩොලර්ස් බවට පරිවර්තනය කරන්න. මම කියන්නේ මේ තියෙන ස්වාභාවික සම්පත් අපි ගස් ටික කපලා විකුණමු, ගල් ටික කඩලා විකුණමු. එහෙම නෙවෙයි. මේ තියෙන අපතේ යන දේවල් අපි හරි වැලියු ඇඩ් එකක් කරලා අපිට සර්විස් එකක් වේවා ප්‍රොඩක්ට් එකක් වේවා අපිට පුළුවන් නම් මේ ලෝකෙට හඳුන්වලා දෙන්න අපිට පුළුවන් හොඳ තැනකට යන්න. එතකොට ඒකත් එක්ක අපි වගේම ලංකාව බලා අපිට ඩිරෙක්ට් පෙනුනේ නැති වුණාට අපි ඒක රටට කරන්නේ ලොකු සේවයක්. මොකද අපි රැකියා මේ ජනනය කරනවා. දේශීය දල දේශීය නිෂ්පාදිතය දල ජාතික නිෂ්පාදිතය වර්ධනය කරන්න අපි උදව් වෙනවා. ඊට අමතරව අපේ රට අපි නැගිටවන්න උදව් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් Facebook ආයතනය බලන්න මේ අපි 2022 ගත්තොත් එහෙම අපේ ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 84යි. අපි කෝටි 2ක් මහන්සි වෙලා හොයපු සල්ලි. එතකොට මේ කෝටි 2ක්ම මහන්සි වෙලා ගන්න ඩොලර් බිලියන 84 Facebook ආයතනය අර 1000ක් 1000 මට මතක විදිහට 1000 ගණක් ඉන්නේ 1000 ගාන මහන්සි වෙලා ඔවුන්ගේ වාර්ෂික ආදායමත් ඩොලර් බිලියන 84ක් බවට පරිවර්තනය කරගෙන තියෙනවා. එතකොට මේ 1000 ගාන මහන්සි වෙලා හම්බ කරපු ඩොලර් බිලියන 84 ලංකාව ඇතුලේ තිබුණා නම් ඒ කියන්නේ Facebook ආයතන වගේ ආයතන ලංකාව ඇතුලේ තිබුණා නම් අපේ දලදේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 168ක් විතර වෙනවා. එතකොට ඔයා හිතන්න මේ අපේ රටේ ආදායම නිකම්ම ඒ ආයතනයත් එක්ක ඩබල් වෙලා තියෙනවා. එතකොට ඔයාලට ඔය පහසුකම් දෙන ඒවා, හොස්පිටල් හදන ඒවා, පාරවල් හදන ඒවා, ඔය දෙන යටිතල පහසුකම් වේවා හැමදේම ඔයාලගේ අම්මලා තාත්තලාගේ පඩිය වේවා, ඔය විශ්වවිද්‍යාලයෙන් හම්බ වෙන දේවල් වේවා හැමදේම රජයට පුළුවන් වෙනවා අපිට ඩබල් වියදම් කරන්න. එතකොට ඒ වියදමත් එක්ක ඔයාලට බිස්කට් පැකට් එකක් කනවා නම් ඊළඟ දවසේ ඒ මේ වියදම ඒ විදිහේ ආදායමක් උත්පාදනය වුණොත් රටට ඔයාලට පුළුවන් වෙනවා ඔයාලගේ පඩිය වැඩි වුණාට පස්සේ බිස්කට් පැකට් එකක් ගන්නව නම් වෙනදා දෙකක් ගන්න. එතකොට බිස්කට් නිෂ්පාදකයට සිදු වෙනවා වැඩිපුර නිෂ්පාදනය කරන්න. එතකොට එයාට සිදු වෙනවා වැඩිපුර අමුද්‍රව්‍ය ගන්න. සේවකයෝ ගන්න. ඒ වගේ හැමතිස්සෙම මේක දාමයක් විදියට දුවනවා.
එතකොට ඒ දේවල් ස්ටාර්ට් කරන්න පුළුවන් ඔබට. මොකද ඒ ඒ දේවල් ස්ටාර්ට් කරන්න පුළුවන් ව්‍යවසායකයන්ට විතරයි. ඒ වගේම ඔබ ව්‍යවසායගත ජීවිතයේදී අර ලිමිටේෂන් නැහැ. ඔබට දැන් මේ මම පේනවානේ සාමාන්‍යයෙන් අපිට යන්න පුළුවන් තැන් නිදහස ඒ හැමදේම මේකත් එක්ක තමන්ගේ ජීවිතයට හම්බ වෙනවා. සහ ඒ සතුට හම්බ වෙනවා. මොකද ඔබ එක ජොබ් එකක් දෙනවා කියන්නේ ඔබ ඒ පවුලක් ජීවත් කරනවා කියන එක. ඒක නිසා හොඳම උපදේශ මට දෙන්න පුළුවන් ඔය ගන්න නොලෙජ් එක ව්‍යවසායකයෙක් විදිහට ඒක ආයෝජනය කරන්න. ඔබ යම්කිසි රැකියාවක් කරනවා නම් රැකියාව තුළ ඔබ ව්‍යවසායකයෙක් වෙන්න. මම කියන්නේ මේ රැකියාව අතහැරලා දාලා අලුතෙන්ම ව්‍යවසායකයෙක් වෙන්න පටන් ගන්න කියලා එහෙම නෙවෙයි. ඔබට විවිධ ව්‍යවසායක සංකල්ප තියෙනවා. ජොබ් එක තුළ ඔබට ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. ඊට අමතරව අලුත් නිෂ්පාදන කරන්න පුළුවන්. ඔබ කරන ජොබ් එක තුළ ඔබට නවෝත්පාදන කරලා ක්‍රියේටිවිටි විදියට හිතලා ඒක ඔබට මේ ඵලදායී විදියට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් මේකේ පැති තියෙනවා. ඉතින් ඔබ හැම දෙයකින්ම කරන්නේ ඔබේ රටට, ඔබේ ආයතනයට, ඔබට කරන ඵලදායී ආයෝජනයක් තමයි. ඔබ අද රුපියලක් උපයනවා නම් හෙට ඔබට රුපියල් ඒක 3-4ක් දක්වා වර්ධනය කරන්න පුළුවන් මේ ව්‍යවසායකත්ව චින්තනයෙන් හිතුවොත් එහෙම. ඒක තමයි අපි පැල කරන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ. ඒක නිසා ඔබට පුළුවන් නම් අන්නේ චින්තනයෙන් හිතන්න උත්සාහ කරන්න. ව්‍යවසායකයෙක් වෙන්න නම් ඔබ දැන් ඔබ අලුතෙන් ව්‍යාපාරයක් මට්ටමට ගෙන එන්න නම් ඔබට ඉස්සෙල්ලාම ගැටලුවක් හඳුනා ගන්න ඕනේ. ලෝකේ තියෙන ගැටලු මොනවද? ඔබට එන ගැටලු මොනවද? ඔබ ආස දේවල් මොනවද? මේ හැම දෙයක්ම පොඩ්ඩක් කල්පනා කරලා බලලා මට මේක සුදුසුද? මම මේ ගැටලුවට විසඳුම් මට මේක හොයන්න පුළුවන් නේද කියලා හිතලා ස්ටාර්ට් එකක් ගන්න තමයි ඉස්සෙල්ලාම ඕනේ. ඔබ හිතුවොත් එහෙම මේ ඔබ හිතුවොත් ලොකු කම්පැනියක් ගැන හිතලා මට මේ කම්පැනියක් එකපාරට ආරම්භ කරන්න බෑ නේද කියලා ඒක කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා එතෙන්ට යන මූල බීජය මොකද ලොකු ගහක් වෙන්න නම් ඉස්සෙල්ලාම ඇටයක් පැල කරන්න ඕනේ. අන්නේ ඇටය ඉස්සෙල්ලාම ඔබේ බීජය පැල කරන්න ඕනේ මේ මහ පොළොවේ. එතකොට පැල කරාට පස්සේ ඔබ ටික ටික වර්ධනය වෙනවා ඔබටම පේනවා. එතකොට ඔබට සතුටු හිතෙනවා සහ ඔබ ඒක වර්ධනය කරගන්න ගොඩක් උත්සාහ කරනවා. ඒක නිසා ඔබ ආරම්භක උත්සාහයක් ගන්න. ඔබට අයිඩියා එකක් තියෙනවා නම් ඔබ ගැටලුවක් හඳුනාගෙන තියෙනවා නම් ඒකට විසඳුමක් ඔබ හොයනවා නම් මොකද මොනවා හරි මේ ඉන්න මනුස්සයන්ට මේ ඉන්න ලෝකයට ගැටලු ඕනෑ තරම් කෝටි ගණක් තියෙනවා. ඒ ගැටලු වලට ඔබ පුළුවන් නම් හොඳ විසඳුමක් හොයන්න. ඒ විසඳුම ඔබ හොඳ අවස්ථාවක් කරගන්න. ඒක තුලින් ආදායමක් ජනනය කරලා මේ ඔබට ඔබේ පළාතට රටට ලෝකයට හොඳ සේවාවක් කරන්න. ඒක නිසා ස්ටාර්ට් එක ගන්න. කිසිම දෙයකට බය වෙන්න එපා. අපි ඉන්නවා. සහ ඔබේ විශ්වවිද්‍යාල ඉන්නවා. සහ රාජ්‍ය යාන්ත්‍රණය තියෙනවා. සහ පෞද්ගලික යාන්ත්‍රණයක් තියෙනවා. ඒ හැමදේම ඔබට මේ ගමනේදී උපකාරී වෙනවා. හැමෝම ඔබ පස්සෙන් ඉන්නවා. ඒක නිසා ස්ටාර්ට් කරන්න ස්ටාර්ට් කිරීම සහ අල්ලාගෙන සිටීම තමයි වැදගත්. මම ආරාධනා කරනවා හැමෝටම තරුණයෝ විදියට මේ ජීවිතයට එන්න. මොකද මේක තමයි අපේ රට ගොඩනගන්න පුළුවන් හොඳම විදිය. ව්‍යවසායකයෝ නැති රටක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ව්‍යවසායකත්වය නැති ලෝකයක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා මේ රට සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරගන්න ඕන නම් ව්‍යවසායකත්ව මනසින් හිතලා අපි මේ වැඩේට බහිමු. ඉතින් ඒක නිසා කට්ටියට හැමෝටම ආරාධනා කරනවා මේ විදියට මේ වැඩේට එන්න කියලා. ඔව් මේ පුංචි පැයක කාලයක් තුළ අපි ව්‍යවසායකත්වය ගැන ගොඩක් කරුණු ඉගෙන ගත්තා. ව්‍යවසායකයෙක් වෙන්න තියෙන ඕන ගුණාංග මොනවාද? සහ ව්‍යාපාරයක් ආරම්භ කරගෙන යද්දී අපි ඔයගොල්ලන්ට මුහුණ දෙන්නේ කොහොමද? කොහොමද අලුත් ව්‍යාපාර අදහසක් හොයාගන්නේ? බිස්නස් එකක් ලීගලි ප්‍රොසෙස් කරන්නේ කොහොමද? ඒ අවශ්‍ය දේවල් වලින් සුපෝෂණය වුණා. ඒ වගේම හරවත් සාකච්ඡාවකට එකතු වුණා. ඉතින් මේ අවස්ථාව අපේ ඔඩියන්ස් එකට ඔයාලගේ අදහස් ප්‍රශ්න සහ තවත් තරුණ ව්‍යවසායකත්වය ගැන තව දැනුවත් වෙන්න ඕන දේවල් තියෙනවා නම් ඔයාලට දැන් ඒ දේවල් දුලාංජන මහතාගෙන් අහලා දැනගන්න පුළුවන්. සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. මම කැමතියි මුලින්ම මේ ෆියුෂානි මැඩම් ඇතුළු අපේ මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකට ස්තුති කරන්න. අපිට මේ වගේ වැඩසටහනක් සංවිධානය කරලා දුන්නට. දැන් ගොඩක් කට්ටිය විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවක් කරලා ඊට පස්සේ ඒකාකාර ජීවිතයකට බලාපොරොත්තු වෙනවා. නමුත් ව්‍යවසායකත්වය කියන්නේ ඒකෙන් වෙන් වුණ වෙනස්ම දෙයක්. ඉතින් මේ අවස්ථාවට සහභාගී වෙන දුලාංජන විතානගේ මහත්මයා කිසිම මේ පැකිලීමකින් තොරව ඔහුගේ ජැක් ෆෘට් සිලෝන් කියන ආයතනය ආරම්භයේ සිට වර්තමාන තත්ත්වය දක්වා ගෙන ආවේ කොහොමද කියන මේ පැහැදිලි කිරීම කරා.
ඔබත් මමත් අපි සියලුම දෙනා දන්නවා මේ වන විටත් අපේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අපේම මේ විද්‍යාර්ථයින් තමන්ගේ මේ සුළු පරිමාණ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඉතින් දුලාංජන මහතාගේ පැහැදිලි කිරීම අපට ගොඩක් වැදගත් වුණා. මේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ඒ වගේම සංවර්ධනය කරගන්න. මම කැමතියි මේ අවස්ථාවේදී මට ඇතිවෙච්ච පුංචි ගැටලුවකට එතුමාගෙන් විසඳුමක් ලබා ගන්න. දුලාංජන මහත්මයා මේ දැන් අපි ප්‍රොඩක්ට් එකක් සමාජයට දෙනවා. එතකොට මේ මිනිස්සු සමහරට ඒ ප්‍රොඩක්ට් එක ෆේල් වෙනවා. ඊට පස්සේ මේ ආයෙමයි අපි මේ ප්‍රොඩක්ට් එක ඩිවෙලොප් කරගෙන හොඳ තත්ත්වෙන් තියාගෙන ඒ අයටම යනකොට අපි කොහොමද විශ්වාසයක් ඇතුව ඒ කස්ටමර් බේස් එක හොඳට හදාගන්නේ. දැන් හැපි කස්ටමර්ස්ලා තමයි දවසක ලෝයල්ටි කස්ටමර්ස්ලා වෙන්නේ. එතකොට අපි කොහොමද මේ කස්ටමර් බේස් එක ප්‍රොඩක්ට් එකක් ෆේල් වෙලා ආයෙම අපි කම්පැනි එකක් විදියට ප්‍රොඩක්ට් එකක් ගෙන එද්දී මේ මිනිස්සු අතරට යන්නේ විශ්වාසයක් ඇතුව. ඒක තමයි මට ඇතිවෙච්ච ගැටලුව විසඳ ගන්න තියෙන දුලාංජන මහත්මයාගෙන් උපදෙස් අරගෙන මම කැමති ආනාතරයක් ස්තුතිවන්ත වෙන්න. බොහොම ස්තුතියි මේ වගේ අවස්ථාවක් අපට ලබා දුන්නට ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච දුලාංජන ඉතානගේ මහත්මයාට බෙහෙවින්ම ස්තුතියි. හරි ප්‍රොඩක්ට් එකක් අලුත් දැන් ෆේල් වෙලා ආයෙ මාකට් එකට යද්දි මෙහෙමයි ගොඩක් මන් දකින විදිහට ඒකේ ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට පුළුවන් ඒ ප්‍රොඩක්ට් එක ෆේල් වෙලා තියෙනවා නම් මේ මාකට් එක ඔයා ව්‍යාපාරයකදී ඔයා දන්නවා ඔබ දන්නවා දැන් මැනේජ්මන්ට් කරනවා නම් ඔබ අහලා ඇති මාකට් එක සෙග්මන්ට් කරන්න ඕනේ ටාගට් කරන්න ඕනේ. ඒකට සෙග්මන්ට් කරලා ටාගට් කරලා තමයි අපි මේ ටාගට් මාකට් එකට තමයි අපි ඔයා ප්‍රොඩක්ට් එක ලොන්ච් කරන්නේ. එතකොට ටාගට් මාකට් එකේ ෆේල් වෙන්න හේතුව මොනවද කියලා ඔයා ඉස්සෙල්ලම ස්ටඩි කරන්න ඕනේ. ඒ හේතුවට ඔබ ඔප්ෂන් එකක් හොයනවා නම් සමහර කලාවට පැකින් ඩිසයින් වෙන්න පුළුවන්, සමහර කලාවට ටේස්ට් එක වෙන්න පුළුවන්, සමහර කලාවට ඔඩියන්ස් එක බලාපොරොත්තු නොවන දේ වෙන්න පුළුවන්. එතකොට මේ බලාපොරොත්තු වෙන දේ ඔබ හදලා දානවා නම් ඔබට සමහර කලාවට ඒ ඔඩියන්ස් එකම ඒ ටාගට් මාකට් එකට මේක පිච් කරනවා නම් ඔබට පුළුවන් නැවත දැනුවත් කිරීමකින් අවයානස් එකක් ලබා ගන්න. දැන් උදාහරණයක් විදිහට පැකින් මැටීරියල් එකේ අවුලක් නම් ඔබට පුළුවන් ඒ පැකින් නැවත ඒක දැම්මට පස්සේ ඔබට පොඩි කැම්පේන් එකක් වගේ කරලා අවයානස් කැම්පේන් එකක් වගේ කරලා ඒ තුලින් ට්‍රස්ට් එක බිල්ඩ් කරගන්න. ඊට අමතරව සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි මේ ටාගට් මාකට් එක මාරු කරන එක. මොකද උදාහරණයක් විදිහට ගත්තොත් හයි එන්ඩ් මාකට් එකට ඔබ නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් එකක් නම් ඔබට පුළුවන් ඒ මාකට් එකේ හයි එන්ඩ් මාකට් එක කොළඹ ඉන්න හයි එන්ඩ් මාකට් එකට නම් ඔබ ටාගට් කරලා විකුණුවේ ඒක පුළුවන් ඔබ වෙන පළාතකට ගන්න. නැත්තම් ඔබට මිඩල් රේන්ජ් එකට යන්න. මම මේ කියන්නේ එක නිකන් ටාගට් මාකට් එකක් විතර නැත්තම් ඔබ ගැබිනි මව්වරුන්ට නිෂ්පාදනය කරන්න සමහර කලාවට ඔබට ඒ නිෂ්පාදන මේ සමහර කලාවට කාන්තාවන් මේ මව්වරුන් නැතුව කාන්තාවන්ට හරි දරුවන්ට හරි වෙනම ලෙවල් එකකට ඒක ගේන්න පුළුවන්. ඒ වගේ ප්‍රොඩක්ට් එක වෙනම ආකාරයෙන් ඩෙවලොප් කරන්නත් පුළුවන්. ඒ නිසා මේ වගේ පැති ගණනාවක් ওই ප්‍රොඩක්ට් එකට අලුතෙන් ෆේල් වෙලා එද්දි ඔබට කරන්න පුළුවන් දෙයක් තමයි දැන් උදාහරණයක් විදිහට අපි අර ටොපි එකක් හැදුවා. ඒ ටොපි එක අපි මිඩල් රේන්ජ් මාකට් එකට තමයි ඉන්ට්‍රොඩියුස් කරේ. හැබැයි ඒක අපි ෆේල් වුණා. ඉතින් අපි ඒක එක්ස්පෝර්ට් මාකට් එකේ අපි UK මාකට් එක හයි එන්ඩ් කස්ටමර්ස්ලාට දැන් අපි ඒක යවනවා. ඉතින් ඒ වගේ අර මාකට් එක ඔබට වෙනස් කරන්නත් පුළුවන්. සහ නැත්තම් අපිට තියෙන මාකට් එකම කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට සක්විති රණසිංහ සර් ගන්නකො ඒ සර්ගේ මාකට් එක ඩවුන් වුණා. දැන් එයා ආපහු ඒක පිච් කරලා ලස්සනට ඒ මාකට් එක ආපහු ඒ ප්‍රොඩක්ට් එකම හදාගෙන එනවා. ඉතින් ඒ වගේ අර ප්‍රැක්ටිකල් උදාහරණ තියෙනවා ඔබට ඒක ඕන තරම් ගන්න. ඔය ගොඩාක් ප්‍රොඩක්ට් ෆේල් වෙලා ආපහු ආපුවා. ඒක නිසා කිසිම බය වෙන්න එපා. ඔබ මොකද එකපාරට මාකට් එකට දැම්ම කියලා ඔබ මුළු ලංකාවම ආවරණය කරලා ඔබේ ප්‍රොඩක්ට් එක එකපාරට ගොඩක් අයට දාන්න බෑනේ. ඒක නිසා ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඔබට අවශ්‍ය ඕන තරම් මාකට් ස්පේස් මේ ලංකාව ඇතුලේ තියෙනවා. ඒක නිසා මේ ප්‍රොඩක්ට් එක ෆේල් නම් ඒ ප්‍රොඩක්ට් එකට ආපහු මාකට් ස්පේස් එකකට ඔබට පිච් කරන්න පුළුවන්. නැත්නම් ඒ මාකට් ස්පේස් එකටම පිච් කරලා අවයානස් එකක් අරගෙන ට්‍රස්ට් එක බිල්ඩ් කරගන්න පුළුවන්. හොඳයි මං හිතනවා ඔබට ඔබගේ ප්‍රශ්නට සාර්ථක පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා. අපිට තවත් ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා දුලංජන. ප්‍රශ්නයක් අහලා තියෙනවා කොවිඩ් වැනි අනපේක්ෂිත හා පාලනය කළ නොහැකි තත්ත්ව හමුවේ නව ව්‍යාපාරයක් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු කළමනා කරගන්නේ කොහොමද කියලා. කොවිඩ් වගේ අනපේක්ෂිත සිදුවීමකදී අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල්
ඇත්තරම සමහර කලාවට ලිමිට් වෙනවා. එතකොට අපිට කරන්න පුළුවන් දේවල් දැන් අපි නම් කරේ කොවිඩ් වැනි සිටුේෂන් එකකදී අපිට කරන්න පුළුවන් අපි ස්ට්‍රෙන්ත් තියෙන දේවල් මොනවද කියලා අඳුරගත්ත එක. එතකොට අපි රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් අපේ ටීම් එකක් ඉන්නවා. අපි ගොඩක් වෙලාවට කරේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට මුල් තැන දීපු එක. මොකද කොවිඩ් වැනි වසංගතයක් ලෝකේ තියෙන අපි බැලුවා පිටිපස්සට ගිහිල්ලා මේ වසංගත අවුරුදු කීයක් තියෙනවද? උදාහරණයකට උපරිම අවුරුදු 3මාරක් 4ක් වගේ තමයි තිබුණේ. එතකොට අපි ඒ කාලය ඇතුළත හොඳ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් වලට ගියා. ඊට පස්සේ අපි ටික අපි ෆැක්ටරිස් බිල්ඩ් කරගත්තා. ඒ වගේ අපි ස්ට්‍රෙන්ත් අඳුනගෙන ස්ට්‍රෙන්ත් වලින් කොහොමද මේ ගේම් එක ඇතුළේ ප්ලේ කරන්න කියලා අපි අඳුරගත්තා. දැන් Zoom වගේ ප්ලැට්ෆෝම් එකකට ඔයා හිටියනම් එහෙම ඔබ අද කියාවේ ඒ කොවිඩ් වසංගතය ආපේ ගොඩක් ඔයාලට ස්ට්‍රෙන්ත් එකක් කියලා. මොකද ඒ හමුවේ ඔබ රට වහලා තිබිලා හරි නැත්නම් මොනවා හරි මේ ප්‍රශ්නයක් වෙලා ඔබ ඒ කම්පැනි වහලා දැම්ම නම් ඒ Zoom වැනි ප්ලැට්ෆෝම්ස් වලට එන ආදායම ඔබට ඒක ජනනය කර ගන්න හැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඒක සිටුේෂන් එක අනුව වෙනස් වෙනවා. ඒකට ඔබට තියෙන්නේ හොඳට පරිසරය අධ්‍යයනය කරලා පරිසර අධ්‍යයනය කියන්නේ පරිසරය ඔබ අධ්‍යයනය කිරීම කරනවානේ අනිවාර්යෙන් මැනේජ්මන්ට් කරනවා නම් පෙස්ටල් හරි සොට් එක හරි දාලා කියන්නේ බේසික්ම දෙකනේ. එතකොට ඔබට පුළුවන් ඒ හරහා මේක තියෙන ඔපචුනිටිස් අයිඩෙන්ටිෆයි කරගන්න. ඒ ඔපචුනිටිස් අයිඩෙන්ටිෆයි කරගෙන ඒකට ඔබට පුළුවන් සොලියුෂන්ස් දෙන්න. මොකද දැන් ඔබ කර ඉන්න ව්‍යාපාරෙම නෙවෙයි ඒක හරහා නව දොරටු විවර වෙන්න පුළුවන් ඒ එන අභියෝගات එක්ක. එතකොට ඒ හරහා ඔබට අර හිතන්නේ නැති මාකට්ස් ඕපන් වෙනවා. එතකොට ඒ වගේ දේවල් අපිටත් වුණා. ඉතින් ඔබටත් එහෙම නොවෙන්න හේතුවක් නැහැ. මොකද ඕනම මේ කළු වලාවක රිදි රේඛාවක් තියෙනවා වගේ අනිවාර්යයෙන්ම ඕනම අසාර්ථක වීමක ඕනම බාධා කිරීමක අනිවාර්යයෙන්ම ඔබට අවස්ථාවක් තියෙනවා. ඒක නිසා ඒක ගැන හොයන්න ඔබට තියෙන හොඳ ස්ට්‍රෙන්ත් ගැන හොඳ අවබෝධයකින් ඉන්න, ඔබේ වීක්නසස් ගැන හොඳ අවබෝධයකින් ඉන්න, ට්‍රෙට්ස් ගැන, ඔපචුනිටිස් ගැන හොඳ අවබෝධයකින් ඉන්න. එතකොට ඔබට පුළුවන් බොහොම ලස්සනට මේ ගේම් එකේ යන්න. ස්තුතියි දුලංජන. තව ප්‍රශ්න තියෙනවද? hello Fushani. මම ප්‍රශ්න කීපයක් ඇහුවට ගැටලුවක් නැද්ද? රයිට් කමන්නේ ඉක්මනට. මේක ඇත්තටම මේ මිස්ටර් දුලාංජන මුලින්ම මම thank you කරන්න ඕනි අපේ ඉන්විටේෂන් එක පිළිඅරගෙන මෙහෙම මේ සම්බන්ධ මේ ඩිස්කෂන් එකට ආවට වගේ වැඩක් තියාගෙන ඉතින් ඇත්තට මේක ගැන මුලින්ම සතුටු ප්‍රකාශ කරනවා මම ඇත්තට මේක ළමයි වෙනුවෙන්ම තමයි අහන්නේ. මොකද ළමයි ගොඩක් ප්‍රශ්න වලට කියන්නේ ඩිරෙක්ට් අහන්න නැති නිසා මේ පළවෙනි ප්‍රශ්නේ දුලාංජන දැන් අපි තුමු දැන් අපේ ළමයි ඉන්නවා දැන් සමහර ළමයිට අයිඩියාස් නැහැ බිස්නස් අයිඩියාස් මොකක් ගැන දැනට ඒක ඔයා උත්තරයක් ගෙනවා ලංකාවේ මොන තරම් ප්‍රශ්න තියෙනවා ගැප්ස් තියෙනවා ඒ වගේ සොලියුෂන් වලට යන්න කියන එක. ඒතර මම තව ප්‍රශ්නයක් මට දැන් උදේ සමහර ළමයි අතරමං වෙනවා සමානත එයාලට අයිඩියාස් කිහිපයක් තියෙනවා ඒකෝ අර සමීපද අයිඩියාස් දෙකක් තියෙනවා. ඒතර ඒ ළමයි ගොඩක් අර ඒ අයිඩියාස් දෙක මැද අතරමං වෙනවා මම කෝකටද යන්න ඕනි මම කෝකද අතාරින්න ඕනි. ඒ වගේ අවස්ථාවකදී ළමයා මොකක්ද කරන්න ඕනි ව්‍යවසායකයා මොකක්ද ගත යුතු ක්‍රියාමාර්ගය ඔබට හිතන අයුරින් ඒ මගේ පළවෙනි පැනය. දෙවෙනි පැනය මිස්තුලාංජන මේ අපි හිතමු දැන් ඔයා පටන් ගත්ත බිස්නස් එක කොස් සම්බන්ධව නිෂ්පාදනනේ. එතකොට ඒවා සමාජය දැන හිටියව අවයානස් එකක් තිබ්බා හෝ නැතා වෙන්න පුළුවන්. ඔයා මොනවද අනුගමනය කරපු ඔයාගේ ප්‍රොඩක්ට් ප්‍රොමෝට් කරන්න මාකටිං ස්ට්‍රැටජි කියන්නේ හරි අවයානස් ප්‍රෝග්‍රෑම් මොනවා හරි කරාද නැත්නම් ඔයා ඩිරෙක්ට්ම මාකට් එකට දාන්න කලින් මොනවද මාකට් එක ගැන හොයලා බලපු සාධක ඒවා චුට්ටක් අපේ ළමයිට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් නම් මම ගොඩාක් කැමතියි. අන්තිම ප්‍රශ්නේ මගේ අපි දැන් ගොඩාක්ම ළමයිගේ දැන් ඔළුවේ තියෙන බිස්නස් එකක් පටන් ගන්න කිව්වම මූල්‍ය පහසුකම්. අනේ මට පුළුවන් නේද මේ මූල්‍ය පහසුකම් අරගන්න. එතකොට දැන් මේවා හදා ගන්න කොහොමද? දැන් අලුත් බිස්නස් එකක් පටන් ගද්දී කියන්නේ ලොකුවට නැතිවත් පොඩිවට පටන් ගත්තත් අවම මූල්‍ය පහසුකම් ටිකක් ඕනි වෙයිනේ. ඒතර ඔබ කොහොමද මට මෙච්චරක් ඌමනා වෙයි කියලා ගාණක් හදාගත්තද? නැත්නම් එහෙනම් කොහොමද ඒ වගේ සැලසුමක් ඇති කරගත්තේ? ඒක කොහොමද ළඟා කරගත්තේ කියන ප්‍රශ්න තුනට සරල වශයෙන් උත්තර දුන්නා නම් අපේ ළමයිට කියන්නේ ගොඩක් රුකුලක් වෙයි කියලා මම හිතනවා. හරි thank you sir. මෙහෙමයි පළවෙනි ප්‍රශ්නෙට සර් මම උත්තරයක් දෙන්නම්. දැන් මගේ ස්කෝප් එක අනුව මම
බිලිව් කරන විදියට ගොඩක් වෙලාවට එහෙම අයිඩියාස් දැන් අපිටත් තියෙනවා අපේ ස්ටාෆ් එකත් ගොඩක් අයිඩියාස් ගේනවා. හැබැයි අපි බලන දේ තමයි අපිට ඉක්මනටම මේක ක්‍රියාත්මක කරගන්න පුළුවන් විදිය රිසෝසස් අපිට ළඟම තියෙන්නේ මොන වගේ අයිඩියාස් වලටද කියන එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මම යුනිවර්සිටි එකේ ඉඳිද්දි අපිට විවිධ ඒ කියන්නේ අයිඩියාස් එනවා. නමුත් හැබැයි මගේ ඉන්න ස්ටාෆ් එකත් එක්ක මම යුනිවර්සිටි එකේ මගේ ග්‍රැජුවේට්ලා ඉන්නවා, මෙඩිකල් ෆැකල්ටි එකකින් ඉන්නවා, ඊට පස්සේ ආර්ට්ස් ෆැකල්ටි එකකින් ඉන්නවා, මැනේජ්මන්ට් ෆැකල්ටි එකකින් ඉන්නවා, ඉන්ජිනියරින් ෆැකල්ටි එකකින් ඉන්නවා. මේ හැමෝම එකතු වෙලා අපිට ඉක්මනටම ප්‍රොෆිටබල් සොලියුෂන් එකක් මොකද්ද මේ තියෙන ගැටලුවට දෙන්න පුළුවන් කියන අර ඒ අයිඩියාස් ආවට හොඳම අයිඩියා එක අපේ තියෙන සම්පත් යූස් කරලා අපි කොහොමද මේ රියැලිටි එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් ඉක්මනම අයිඩියා එක මොකක්ද කියන එක තමයි අපි ඉවැලුවේට් කරන්නේ. එතකොට ඒක සහ ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේ අයිඩියා දෙකෙන් වඩා ප්‍රොෆිටබල් මොකක්ද කියන එක සහ මේ අයිඩියා දෙකෙන් ඉක්මනට ෆේලියර් නැත්නම් රිස්ක් එක අඩු මොනවද කියන එක ආවස්තික පිරිවෙය වගේ කන්සෙප්ට් එකක් උනත් දාලා අපිට බලන්න පුළුවන්. සොට් එක ඇනලයිස් කරලා බලන්න පුළුවන් මේ අයිඩියා එකට වඩාත්ම මට රිලයබල් මොන අයිඩියා එකද කියන එක. පෙස්ටල් එක දාලා බලන්න පුළුවන් මේ අයිඩියා එකට වඩාත්ම මේ ලෝකෙට ගැලපෙන අයිඩියා එක මොකක්ද කියන එක. ඔය වගේ බලලා අපිට පුළුවන් එක තීරණයකට එන්න මම කරන්නේ මෙන්න මේ අයිඩියා එක කියලා. එතකොට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අයිඩියා දෙක තුනක් තියෙනවා නම් එතනින් එක අයිඩියා එකක් ඉස්මතු වෙනවා. දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් මම හිතන්නේ මට පොඩ්ඩක් ආයෙ මතක් කරන්න දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ මම ඇහුවේ මිස්තුලාංජන මේ දැන් ප්‍රොඩක්ෂන් එකක් මුලින්ම මාකට් එකට දාන්න කලින් දැම්මට පස්සේ හරි ඔයාලා මොන හරි අර ප්‍රොමෝෂන් කැම්පේන් මොන හරි කරාද කරේ දාන්න කලින් මොන හරි කරාද කියන එක පොඩ්ඩක් හරි ප්‍රොඩක්ට් එක ඇස්ස දාද්දී අපි මෙහෙමයි අපේ නම් කරන්නේ අපි ගොඩක් වෙලාවට කරන්නේ අපි නිච් මාකට් හඳුනගන්න එක. මොකද අපි දැන් ලෝකේ රටවල් 8කට විතර අපි ප්‍රොඩක්ෂන් යවනවා. ඒකට ඒ අපි කරන්න ගොඩක් වෙලාවට ඒ අදාළ මාකට්ස් වල ඉන්න කස්ටමර් බේස් එකට අපි අවශ්‍ය කරනම නිෂ්පාදනය අපි මෙහි රිසර්ච් කරලා නිෂ්පාදනය කරලා ඒක කමර්ෂියලයිස් කරන එක. එතකොට අපිට අවයර්නස් ප්‍රෝග්‍රෑම් අපි විවිධාකාරයෙන් කරනවා. ගොඩක් වෙලාවට මේ ටීවී ප්‍රෝග්‍රෑම්ස් කරනවා, රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස් වගේ දේවල්, ඉන්ටර්නෙට් එක හරහා, ඩිජිටල් මාකටිං හරහා අවයර්නස් ප්‍රෝග්‍රෑම් වගේ දේවල් කරනවා. ලංකාවෙත් එහෙම දේවල් කරනවා. සහ අපි සුපර් මාකට් චේන් එක යූස් කරලා සමහරක් දේවල් කරනවා. ඉතින් අර විවිධාකාරයේ ප්‍රොමෝෂන් ස්ට්‍රැටජිස් සහ අවයර්නස් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. හැබැයි අපි ස්ටාර්ට් එකේ ඉන්න කෙනෙකුට උනත් ඔබට පුළුවන් ඔබ නිච් මාකට් එකක් තෝරගන්නවා නම් ඒ නිච් මාකට් එකට අදාළ කරන ඔබ මේ 4 piece කියන්නේ සාමාන්‍ය ප්‍රොඩක්ට් එක මොකද්ද, ප්‍රයිස් එක මොකද්ද, ප්ලේස් එක මොකද්ද, ප්‍රොමෝෂන් එක මොකක්ද කියන දේ හරියට අඳුරගෙන ඒක තුලින් ඔබට අවයර්නස් එකක් ගොඩනගා ගන්න. දැන් ඔබට හරියට ප්‍රොඩක්ට් එකක් ආවොත් හොඳ අවයර්නස් එකක් එනවා. හරි ප්‍රයිස් එකක් දුන්නොත් හොඳ අවයර්නස් එකක් එනවා. හරියට ප්ලේස්මන්ට් කරොත් ඔබට හොඳ අවයර්නස් එකක් එනවා. බොහොම අඩු කොස්ට් එකකට ඔබට ප්‍රොමෝෂන් කරන්න පුළුවන් හොඳ අවයර්නස් එකක් එනවා. හොඳ ට්‍රස්ට් එකක් ගොඩනගෙනවා. එතකොට ඔබේ කස්ටමර් ලෝයල්ටි එකක් ඔබට ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍යයෙන් මම කියන්නේ මේ ලංකාවම එකපාර අල්ලන්න යන්න කියලා, ලෝකෙම එකපාර අල්ලන්න යන්න කියලා. මොකද ඔබට තියෙන ඔබ ඉනිෂියේට් කරන්නේ ස්ටාර්ට්අප් එකක් විදිහට නම්, ආරම්භකම ව්‍යාපාරයක් විදිහට නම් ඔබට ලොකු ප්‍රාග්ධනයක් නැත්නම් ඔබට හොඳම දේ ඔබේ මාකට් එක ටික එක්ස්පෑන්ඩ් කරන එක. එතකොට ඒකෙන් බජට් එකක් වෙන් කරගන්න, බජට් එකක් වෙන් කරගෙන පොඩ ඔබට පුළුවන් ඒකේ ප්‍රොමෝෂන් ස්ට්‍රැටජිස් යූස් කරලා බොහොම ක්‍රියේටිව් ප්‍රොමෝෂන් ස්ට්‍රැටජිස් යූස් කරගත්තොත් බොහොමම අඩු කොස්ට් එකකට ඔබට පුළුවන් ඔබේ කස්ටමර් බේස් එක හදාගන්න. ඊට පස්සේ ටික ඔබේ කැපැසිටි එක වැඩි කරන ගමන් පුළුවන් ඔබට කස්ටමර් බේස් එකත් වැඩි කරගන්න. නැත්නම් එකපාරට ඉල්ලුම වැඩි වෙලා ඔබට ප්‍රොඩක්ට් එක දී ගන්න බැරි වුණොත් එහෙම ඔබ එතනත් ෆේල් වෙනවා. නැත්නම් ප්‍රොඩක්ට් එක මේ වැඩි වෙලා ඉල්ලුම අඩු වුණත් එතනත් ඔබ ෆේල් වෙනවා. ඒක නිසා ඒක බොහොම බැලන්ස් එකේ යන්න ඕනේ වැඩ. ඊට අමතරව අර ලෝන් හරි ණය හරි නැත්නම් මූල්‍ය පාරිශ්‍රමිකම් ගැන කිව්වොත් එහෙම අපි කරපු දෙයක් තමයි අර මම කතාව ඇතුළේ කිව්වේ අපි Excel sheet එකක නිතරම බැලුවා. අපේ ඉමේජිනේෂන් එකක් තිබුණා අපි මෙන්න මේ අවුරුද්දේ මෙන්න මේ තත්ත්වයට යනවා කියන එක. ඒතකොට ඒකට අවශ්‍ය කරන බජට් එක මොකක්ද කියලා අපි සාමාන්‍යයෙන් අවුරුද්දේ ජනවාරි මාසෙම තීරණය කරනවා. තීරණය කරලා අපි සාමාන්‍යයෙන් උද්දමන අනුපාතයකට සාමාන්‍යයෙන් ගලපලා 10%ක් 15ක් වගේ ඊට වැඩියෙන් මේකට මේ ප්‍රොජෙක්ට් එකට මේ දේවල් වලට යොදවන්න අපි උත්සාහයක් දරනවා. එතකොට ඒකට අවශ්‍ය කරන සැලසුම අපි ගතවන අවුරුද්දෙම අපි ක්‍රියාත්මක කරනවා. දැන් උදාහරණයක් විදිහට අලුත් ප්‍රොඩක්ට් එකක් එනවනම් ඒ ප්‍රොඩක්ට් එකට සම්බන්ධ රිසර්ච් මොනවද? ඒ රිසර්ච් කරන ඒවා, අවයර්නස් ප්‍රෝග්‍රෑම් කරන ඒවා, ඒ සම්බන්ධයෙන් අපි data collect කරන ඒවා, ඒවා ඇනලයිස් කරන ඒවා, මේ හැමදේම මේ අවුරුද්ද ඇතුළත අපි ටික කරනවා. එතකොට අපි හොඳ පරිණත දැනුමක ඉන්නවා. ඒ අවසර ගෙවෙද්දී අලුත් ප්‍රොජෙක්ට් එකකට ආරම්භ කරද්දී අපි හොඳ ඒකේ තියෙන අඩුපාඩුකම් හදා ගන්න පුළුවන් විදිහට, ඒ බජට් එක හදා ගන්න පුළුවන් විදිහට හොඳ දැනුමක ඉන්නවා. එතකොට අපිට පුළුවන් මේ දේවල්
ඉක්මනට මේ මූල්‍ය පහසුකම් ටික සලසා ගන්න. මූල්‍ය පහසුකම් සලසා ගන්න විවිධ ක්‍රම තියෙනවා. බැංක්ස් තියෙනවා, රාජ්‍ය ඔතොරිටිස් තියෙනවා, ඒ කියන්නේ ගවර්න්මන්ට්ස් ඔතොරිටිස් තියෙනවා. නැත්නම් ඔබට ආයෝජකයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ ඕනෑ තරම් ක්‍රම මූල්‍ය පහසුකම් සපය ගන්න තියෙනවා. ස්ටාර්ට්අප් එකේදී ඔබට එහෙම නැති වෙන්න පුළුවන්. ඔබට ඔබේම පොඩි මුදලකින් ආයෝජනය කරලා ඔබට පුළුවන් ඒ සැලැස්ම Excel එකක හරි නැත්නම් මොකක් හරි මම කියන්නේ පොඩි දැන් ඌඩු වගේ දැන් අපේ ඇත්තට ඌඩු වගේ softwares දුවනවා. එතකොට ඒකේ සාමාන්‍ය ලොකු cost එකක් යන softwares. එතකොට ඒවා තුලින් ඔබට ඇනලයිස් කරගන්න එහෙම හරිම ලේසි. හැබැයි ඔබට තියෙන ওই Word එක Excel එක ඇති ඇත්තටම හොඳටම මේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී මේ දේවල් ටික කරගන්න. ඒක නිසා හොඳ බජට් එකක් හදාගන්න, හොඳට P&L එක කරගන්න, හොඳ බජට් P&L මේ හොඳ P&L එකක් ඊළඟ අවුරුද්දට හදාගන්න, මේ අවුරුද්දට ඔබ කොතැනද යන්නේ කියලා හදාගන්න. ඊට පස්සේ ඔබ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පොඩ්ඩක් හදාගන්න, මැනේජ්මන්ට් කරපු ළමයි විදියට ලාභ ප්‍රකාශන වගේ දේවල් ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා ඔබට තීරණ ගනිද්දී. ඒක නිසා ඔබ මේ සාමාන්‍ය මාසෙන් මාස සතියෙන් සතිය පුළුවන් නම් සතියෙන් සතිය කොච්චර වියදම් එස්ටිමේෂන් එකක් ගන්න, ඒ වගේ දේවල් කොහොමද ඇනලයිස් කරන්නේ, මම වියදම් කපා හරින්නේ කොහොමද, මම මේ වියදම් වැඩි කරන්නේ කොහොමද, මේක තුලින් මොනවද එන ප්‍රතිඵල, ඒ වගේ දේවල් පොඩ්ඩක් ඇනලයිස් කරලා ඔබට මූල්‍ය තත්ත්වය ඔබට හොඳට අවබෝධයක් ගන්න පුළුවන් ටිකක් මේක දුවද්දි. එතකොට ඔබට ඒකට ફોකස් කරලා යන්න පුළුවන්. අන්න එහෙම තමයි ඇත්තටම අපි අපේ ආයතනය ඇතුලේ නම් ගියේ. එතකොට ඒක ඇත්තටම අපිට සෑහෙන සාර්ථක ප්‍රතිඵල ගෙනාවා. බොහොම ස්තුතියි ලාංඡනාගේ පිළිතුරු වලට. මොකද අපේ ළමයිට සෑහෙන වැදගත් වෙයි ඒ දුන්න ඉන්ෆර්මේෂන් ටික. ඇත්තටම ගොඩක් ළමයි ඉන්නවා අතර අපේ ඔයගේ අයිඩියාස් තියෙන. ඉතින් බොහොම ස්තුතියි නැවත වාරයක් ඔයාගේ අදහස් ප්‍රකාශ කරන්න. Thank you sir. Okay. තවත් අදහස් ප්‍රශ්න තියෙද? තවත් අදහස් සහ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ඔයාලට. නිශ්ශබ්දතාවයෙන් අපිට පෙනී යන්නේ තවත් ප්‍රශ්න නැති බවයි. ඉතින් මෙතෙක් පැවති සංවාදයේ අවසාන භාගය වෙත අපි දැන් ළඟා වී තිබෙනවා. මෙපමණ වේලාවක් අප හා එක් වූ ඔබ සැම වෙනුවෙන් සහ අද දින දේශනාව ඉදිරිපත් කළ ව්‍යවසායක දුලාංජන විතානගේ මහතා වෙනුවෙන් ස්තුතිය පළ කිරීම සඳහා මා මේ අවස්ථාවේදී ආරාධනා කර සිටිනවා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය සමාජීය විද්‍යා හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ කළමනාකරණ අධ්‍යයනාංශයේ අංශාධිපති කතිකාචාර්ය සිසිත රාජපක්ෂ මහතාට. බොහොම ස්තුතියි ෆිෂානි. ඇත්තටම පොඩි කලින් මම මේ මගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්නම් ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය, ඒ වගේම දේශීය සමාජ විද්‍යා හා කළමනාකරණ අධ්‍යයන පීඨ වෙනුවෙන් දුලංජන විතානගේ මහත්මයාට අපගේ හෘදයාංගම ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා. ඔබගේ මේ කාර්යබහුල ජීවිතයෙන් මේ වෙලාව වෙන් කරගෙන අපි වෙනුවෙන් අද මේ පැයක් වෙන් කරපු එක අපිට තේරෙනවා ඔබ කොච්චර කාර්යබහුලද, කොච්චර දේවල් වල නියැලෙන්න කෙනෙක්ද කියලා. ඔබේ වචන වලින් අපි ඒක මං හිතන්නේ සමහර දේවල් නොකියුවත් ඔබගේ වචන වලින් තිබිච්ච ශක්තිය අපිට පෙනුණා. ඔබ කොච්චර මේ හා සම්බන්ධ වෙලා ඉන්නවද කියන එක මම හිතන්නේ අපි ඔක්කොටම දැනුණා. ඒක අපේ හදවතට මම හිතන්නේ මේ අපි මේක අපි සාමාන්‍ය වැඩසටහනක් කරද්දී අපි සාමාන්‍යයෙන් අර PowerPoint එකක් දාලා ප්‍රසන්ටේෂන් එකක් වගේ කරන විදිහට තමයි අපි කරන්නේ. ඒකට මේක මම හිතන්නේ අපි වෙනම පරාසයකට අපි ගෙනිච්චා. ඔබ ගෙනිච්චා අපිව සියලු දෙනාම අපි ආචාර්යවරු ඒ වගේම දිසු දරුවන් අපි සියලු දෙනාම ඔබ වෙන තැනකට අපිව ගෙනිච්චා.
ඒ වගේම ඔබ අපිට පෙන්වලා දුන්න ලොකු පරාසයක් අපිට පේන්නේ නැති සහ අපිට පේන්නේ නැති බොහොම අපි කියන opportunities අපිට පෙන්වලා දුන්නා. අපි ඒ වෙනුවෙන් ඔබ තුමාට බොහොම හෘදයාංගම ස්තුතිය පුද කරනවා. නැවතත් අපේ විශ්වවිද්‍යාලය වෙනුවෙන් ඒ වගේම මේ වැඩසටහනට අද සහභාගී වූ සියලුම සිසුන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අනිකුත් අපේ ආචාර්ය මණ්ඩලයට සහ අනිත් සියලුම ස්ටාෆ් එකට ඒ වගේම මේක මොඩරේට් කරපු සුෂාන් දිසානායක මහත්මියට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මේක ඕගනයිස් කරලා මේ වගේ වෙබිනාර් එකක් මේ වගේ වැඩසටහනක් පොඩි කාලයකදී ලොකු දෙයක් ගන්න පුළුවන් වැඩසටහනක් ඕගනයිස් කිරීම සම්බන්ධව. නැවතත් ඔබතුමාට බොහොම ස්තුතියි. අද ගම්පහ වික්‍රමාදිත්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය සමාජ විද්‍යා හා කළමනාකරණ පීඨය වෙනුවෙන් ඇවිල්ලා ඔබගේ ඒ අදහස් දක්වලා අපිව දිරිමත් කරාට මේ වගේ දේවල් කරන්න මේ රට ඊළඟ තැනට ගෙනියන්න අපිට ඒ අවශ්‍ය ශක්තිය සහ දැක්ම අපිට පෙන්වලා දුන්නා. ස්තුතියි අංශාධිපතිතුමනි. ඉතින් මම නැවතත් දුලංජන මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කාර්යබහුල ජීවන රටාවත් එක්ක අපිව මෙවැනි හරවත් දේශනයකින් සුපෝෂණය කරාට ඒ වගේම ඔබගේ ඉදිරි කටයුතුද ඉතාමත් සාර්ථකව කරගෙන යන්න ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අතර මට කතා කරාට මම ඇත්තටම සමාව ඉල්ලනවා මොකද මේ තියෙන ඩිස්ටර්බන්ස් එක ඇත්තටම මේ මම බලාපොරොත්තු නොවුණු දෙයක්. නමුත් ඒ හරහා මේ මොනවා හරි දෙයක් අපහසුතාවයක් වුණා නම් හැමෝගෙම සමාව ඉල්ලනවා සහ මාට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඇත්තටම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒක මට ලොකු ගෞරවයක්. ඉතින් අංශාධිපතිතුමා ඇතුළු සියලුම ආචාර්යවරුන්ට සහ සිටු දරුදරියන් සියලු දෙනාටම බොහොම ස්තුතියි. ස්තුතියි දුලංජන. ඒ වගේම තමයි මෙවැනි හරවත් වූ දේශනයකින් ඔබ හමුවට නැවත පැමිණෙන තුරු අද දින මෙම වැඩසටහන මෙතනින් නිමාවටපත් කරනවා. ඔබ සැමට ජයග්‍රාහී හෙට දිනයක් ප්‍රාර්ථනා කරමි. ස්තුතියි.